ශාලක රසායන ශාලක රසායන කියන පාඩමේදී අපි කතා කරන්නේ මේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය ගැන. හරි ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය උදාහරණයක් වශයෙන් එන්තැල්පිය, එන්ට්‍රොපිය, විද්‍යුත් ශක්ති පර්යාසය ඒ වගේ වලදී අපි කතා කරන්නේ ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්ද නැද්ද? අපිට විභාගෙදී අගයන් ටිකක් දෙනවා අපිට කියන මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙන්න පුළුවන්ද නැද්ද කියලා පෙන්නන. නමුත් මේකෙදි අපි කතා කරන ප්‍රතික්‍රියාව කොච්චර වේගකින් සිද්ධ වෙනවද? මොකද ළමයි අපි දන්නවා රසායනික ප්‍රතික්‍රියා එක එක වේග වලින් සිද්ධ වෙනවා. සමහරව ෂණික වේග හරි. අම්ල භාෂණ ප්‍රතික්‍රියාව එක්කත් සමහරව ටක් ගාලා සිද්ධ වෙනවා. නමුත් සමහර ප්‍රතික්‍රියා අවුරුදු ගාණක් ඊට වඩා මිලියන ගාණක් යන්න පුළුවන්. හරි. ඒ වගේ රසායනික ප්‍රතික්‍රියාවල වේග එකිනෙකට වෙනස් වෙනවා. ලොකු පරාසයක් තියෙනවා. ඒතර මේකෙදි අපිට ලොකු වටාරම් අවශ්‍ය නැහැ. මේදි දැනගන්න අපි ප්‍රතික්‍රියාව උදාහරණයක් විදිහට ඉන්ටර්නෙට් පිට ප්‍රතික්‍රියාවක් කරනවා කියලා හිතන්න. ඔකද වෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවක මේව අපි දන්නේ කියන්නේ ප්‍රතික්‍රියාවක මේ පැත්තේ ඵල. ප්‍රතික්‍රියාවක වැය වෙනවා ප්‍රතිඵල වැඩි වෙනවා. ඔන්න ඕක නෙමෙයි සාමාන්‍ය කතාව. හරිද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය. හරි? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අපිට විස්තර කරන්න පුළුවන් ක්‍රම දෙකකින්. මොකද්ද? එක්ක ප්‍රතික්‍රියාවක වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් නැත්තම් ඵල සෑදීමේ ශීඝ්‍රතාවය. හරි? ප්‍රතික්‍රියාවක වැය වෙන ශීඝ්‍රතාවයෙන් ඵල සෑදෙන ශීඝ්‍රතාවය දෙකකින් විතරයි. හරි? ප්‍රතික්‍රියාවක වැය වෙනවා ඵල හැදෙනවා. ප්‍රතික්‍රියාවක වැයවීමේ ශීඝ්‍රතාව ඵල සෑදීමේ ශීඝ්‍රතාව පාවිච්චි කරලා අපිට ওই දෙකෙන්ම කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව. මොකද අපි මේකේ බලන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට අගයක් ගන්න. ඒතර මේ දෙකේදී මේ පාවිච්චි කරන්නේ මේගොල්ලන්ගේ සාන්ද්‍ර. හරි? හොඳට මතක තියාගන්න සාන්ද්‍ර. දැන් උදාහරණයක් විදිහට AB ප්‍රතික්‍රියාව ගත්තොත් හිතන්න මම ආරම්භයේදී මවුල 5ක් දැම්මා. ආරම්භයේදී මවුල B මවුල බිඳුව. මවුල් දෙකක් වැය වුණා කියලා හිතන්නකො. මේක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත 1 කියලා ගත්තොත් මෙයාගේ දෙකක් වැය වුණා, මෙයා දෙකක් හැදුණා. ඉතුරු වුණා 3ක්, මෙයාගේ හැදුණා 3ක්. හරිද? එතකොට දැන් මට ගන්න පුළුවන් මම හිතන්නේ තප්පර 10ක් ඇතුළත කාලයක් කියලා. තප්පර 10ෙදි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. එතකොට මට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව හොයනකොට මම හොයන්නේ කොහොමද? දැන් ඔයා දැන් උදාහරණයක් විදිහට මේක අර අපි O level එකේ ඉගෙන ගත්ත අර වේගය විස්ථාපන වෙනවා වගේ එකක් තමයි. දැන් වේගය විදිහට අපි හොයන්නේ කොහොමද? දුර බෙදීම ගත වෙච්ච කාලේ. කොච්චර දුරක් ගියාද ඒ ගිය දුර රයිට් මුළු දුර නෙමෙයි ඒ අදාළ පුද්ගලයා ගිය දුර බෙදනම ගත වෙච්ච කාලය. විස්ථාපන අපි ප්‍රවේගය හෙව්වේ සිද්ධ කරපු විස්ථාපනය ගත වෙච්ච කාලය. ඒ වගේ ශීඝ්‍රතාව යන්නේ කොහොමද දැන්? දැන් ප්‍රතික්‍රියා සරණ හෙව්වොත් වැය වූ ප්‍රතික්‍රියක මොකක්ද? මේකදී හැමතිස්සෙම මතක තියාගන්න අපි සාන්ද්‍රණය පාවිච්චි. හරි? සාන්ද්‍රණය හොඳට මතක තියාගන්න සම්මත කරගෙන තියෙන අපි සාන්ද්‍රණය පාවිච්චි කරලා ප්‍රතික්‍රියා වේග වෙන ශීඝ්‍රතාව හොයන්නේ. වැය වූ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. ප්‍රතික්‍රිය කොච්චරක් වැය වුණාද? මේකේ අවසානයේ තියෙන ප්‍රතික්‍රියක අපිට වැදගත් නැහැ. අපි බලන්නේ කොච්චර වැය වුණාද කියන එක. මොකද මේ වෙලාවේ ශීඝ්‍රතාවන්නේ අර විස්ථාපනය කර කොච්චර දුරක් ගියාද? උදාහරණයක් විදිහට මීටර් අපි හිතමු කිලෝමීටර් දුර පාරක් තියෙනවා. හැබැයි මේ පාරේ රේස් එක පටන් ගත්තේ මෙතනින්. හරි? රේස් එක පටන් ගත්තේ මෙතන ඉඳලා එයා ගියේ මෙතනට. දැන් මේ දුර මීටර් 700යි කියලා. ඒතර අපි එයාගේ වේගය හොයන්නේ මීටර් 700 බෙදනවා ගත වෙච්ච කාලය. අපි කිලෝමීටර් මුළු පාර දුර කිලෝමීටර් 1යි කියලා කිලෝමීටර් 1 බෙදන්නේ නැහැ. අපි එයාගේ ගිය දුර හොයන්නේ. ඒ වගේ වැය වෙච්ච ප්‍රතික්‍රියා ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදනවා. හරිද? ඉතින් ඵල පාවිච්චි කරලා තෝගත් තමයි. සෑදුණු ඵල සාන්ද්‍රණය. හරි ඵල කොච්චර අලුතෙන් හැදුනද? ඒ වෙලාවේ ඒක ගත වූ කාලයෙන් හොයනවා. ඕක තමයි මූලික කාරණය. හරිද? ඕක තමයි මූලිකව මේකෙදි ඉගෙන ගන්න කාරණේ. හරිද? එතකොට ළමයි දැන් අනිත් එක තමයි මෙතනදී මට කියලා දෙන්න ඕනේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සම්බන්ධව අපි මේ මූලික අදහස් කීපයක් ගන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා මම හිතන ප්‍රතික්‍රියාවක පාවිච්චි කරලා කියලා මේක කරේ. ප්‍රතික්‍රියාවක ආරම්භය දැම්මොත් කාලය බිඳුව වෙනකොට උපරිම ප්‍රතික්‍රියා ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ සාන්ද්‍රණය ඇසුරින් මේ කියන්නේ අපි සාන්ද්‍රණය ඇසුරින් ගන්නත් පුළුවන් වාට මේක මවුල ඇසුරින් ගන්නත් පුළුවන්. සාන්ද්‍රණය දේශින් සංගමක හරි ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය ආරම්භය බිඳුව උපරිම තියෙනවා. ටික මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා සාන්ද්‍රණය වැය වෙනවා. හරි ටික ප්‍රතිඵල සාන්ද්‍රණය වැඩි වෙනවා. හරි ඔන්න ඔහොමනේ යන්නේ. එතකොට ඔහොමනේ යන්නේ මේක වෙන්නේ. හරිද? ඒතර මේ වේගය ගැන මම කිව්ව මේ දෙකම පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. මේකෙදි අපි මූලික කරුණු තුනක් ඉගෙන ගන්නවා. ශීඝ්‍රතා සම්බන්ධ කරුණු තුනක්. පළවෙනි එක තමයි ආරම්භක ශීඝ්‍රතාව. අපි කියන ආරම්භක වේගය. ආරම්භක ශීඝ්‍රතාව කියන සරලයි ප්‍රතික්‍රියාවේ ආරම්භයේදී කාලය බිඳුව වෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. ඒ උදාහරණයකට අපි දන්නවා ප්‍රස්ථාරය මම ගන්නේ කාලය සහ සාන්ද්‍රණය ප්‍රස්ථාරය. ඒතර ප්‍රතික්‍රියා අපි දන්නවා ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා එකක් තියෙනවා. හරි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x.
ඒතර ඒක අපි සාන්දනයෙන් බෙදීම ගත වෙච්ච කාලයෙන් බෙදුවොත් මොකක්ද වෙන්නේ? මේ අදාළ අවස්ථාවේ මේ අනුක්‍රම මේ අදාළ සාන්දන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණ හෙව්වොත් ඔයාලට මේකේ අදාළ ප්‍රතික්‍රියා වේගය හොයාගන්න පුළුවන්. ඒතර මෙතන මේ සාන්දනයේ මම ඇන්දොත් මෙතන මේ අවස්ථාවේ ආරම්භක වේගය කියන්නේ මෙතන. ඒතර මේක තමයි ආරම්භ මේක A කියලා ගන්නම්කෝ. ආරම්භක වේගය මෙතන. හරි. මෙතන මම හෙව්වේ ආරම්භක වේගය. මේ ආරම්භක වේගය කියලා කියන ආරම්භයේදී කියන ප්‍රතික්‍රියාවට එකතු කරපු අවස්ථාවේදී යාගේ වේගය. ඊට පස්සේ ටික තමයි. තව එකක් තියෙනවා මධ්‍යක වේගය කියලා. මධ්‍යක වේගය කියන්නේ නිකන් අර අපි මධ්‍යක වේගය කියලා කියන්නේ ඇත්තම කතාව අපි දුර කාල රස්තාරවල අර විස්ථාපන වලත් අපි කතා කරන්නේ ඇවරේජ් ස්පීඩ් එකක් ගැන. ඒ වගේ මොකක් හරි කාල පරිච්ඡේදයක් තෝරගෙන හරි මෙතන මේ කාල පරිච්ඡේදය කියලා. මේ කාල පරිච්ඡේදය තෝරගෙන ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච සාන්තන වෙනස ගත වෙච්ච කාලෙන් බෙදනවා. ඒක සරල අදහස්. මේක මධ්‍යක වේගය. හරිද? මේ මධ්‍යක වේගය. ඒකෙන් අපිට ගත්තොත් ලොකු අදහසක් ගන්න බෑ. ඒ කියන්නේ අපිට මොකද මේ අවස්ථාවේ මොකද යන්නේ මේ මොහොතෙන් මොහොත වෙනස් වෙන්න පුළුවන්. නිකන් තප්පර 10ක් තෝරගන්න. තප්පර 10 දැන් ඇවරේජ් ස්පීඩ් එක මේ හොයන්නේ. නිකන් මධ්‍යන ශීඝ්‍රතාවය කොච්චරද වේ. ඊළඟ එක මොකද්ද? යම් මොහොතක වේගය කියන්නේ. අපිට තත්කාල වේගය. ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඒ හිතන්න මේ වෙලාවේ මෙතන ස්පර්ශකය ඇන්දොත් මේ අනුක්‍රමණය මට මේ අවස්ථාවේ මෙයාගේ වේගය හොයන්න පුළුවන්. මෙතන ඇන්දොත් මේ අවස්ථාවේ වේගය හොයන්න පුළුවන්. ඉතින් මේක පළවලටත් ආදාළයි. හරි පළ ගත්තත් ওই ටික තමයි වෙන්නේ. හරි. ආරම්භක ශීඝ්‍රතාවය, මධ්‍යක වේගය සහ මොහොතක වේගය. හරි. මම මේ තියරි ටික කියලා දෙන්න පේපර්ස් වල දැන් ඉස්සර අලුතෙන් එන පේපර්ස් වල සාමාන්‍ය තියරි කොටසත් අහලා තියෙනවා. මොකද ප්‍රශ්න දාලා ඒගොල්ලන්ට දාන්න දෙව නැති වුණාම ඒගොල්ලෝ මේ තියරි චූටි ප්‍රශ්නත් අහනවා. ඒ නිසා මේ තියරි ටික පොඩ්ඩක් කියලා දුන්නා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාට මධ්‍යක වේගය පාවිච්චි කරලා තමයි ගණන් හදන්නේ. හරිද? ඒක උදාහරණයක් හිතන්න. අපි ප්‍රතික්‍රියාවක් ලියනවා කියලා AB එකතු වෙලා C හදන ප්‍රතික්‍රියාව. හරිද? එතකොට මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් අපි කරුණු කීපයක් ඉගෙන ගන්න ඕනේ. එකක් තමයි මේ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? A වැය වෙනවා, B වැය වෙනවා, C හැදෙනවා. C ඵලය මේකවල ප්‍රතික්‍රියාව. ඔයාගේ විභාගයේදී අහන කොටසක් තමයි A වැය වූ ශීඝ්‍රතාවය. හරි. A වැය වෙන ශීඝ්‍රතාවය මොකක්ද? B වැය වූ ශීඝ්‍රතාවය. C නිපදවීමේ ශීඝ්‍රතාවය. සරලයි නේද? A වැය වූ ශීඝ්‍රතාවය, B වැය වූ ශීඝ්‍රතාවය, C නිපදවීමේ ශීඝ්‍රතාවය, ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. හරිද? දැන් මේ සමීකරණ හිතන්න මේ ප්‍රතික්‍රියාව අපි ගත්තොත් A වැය වීමේ ශීඝ්‍රතාවය කියන්නේ කොච්චර A වැය වුණාද? හිතන්න අපි මේක දැන් සාන්දන සුරන ගන්න. දැන් උදාහරණයක් විදිහට මම A කියන සාන්දනය කරන ඩෙල්ටා A කියලා සාන්දනය මම ගත්තා. හරිද? ඒ සාන්දනය නිසා මම ගත වෙච්ච කාලයෙන් බෙදනවා. මොකක් හරි කාල වෙනසක් තෝරගෙන ඒ අදාළ අවස්ථාවේදී සාන්දර කොච්චර වෙනසක් වුණාද කියලා ඒක බෙදනවා. Bත් ඕක තමයි. B සාන්දර වෙනස අරන් ඒක බෙදනවා. දැන් මේ දෙකේ වැදගත්කමක් තියෙන මොකද්ද? දැන් වෙනසක් තෝරනකොට වෙනස කියන එක අපි සාමාන්‍යයෙන් එක සයන්ස් වල ඉගෙන ගන්න දෙයක් වෙනස හොයනවා කියන එක නම් මොකද මේ කොහොමද හොයන්නේ වෙනසක්? වෙනසක් හොයන අවදාම තිස්සේ මතක තියාගන්න. අවසානයෙන් ආරම්භක. මේක මේ කෙමිස්ට්‍රි වල විතර නෙමෙයි ෆිසික්ස් ඔය ඕනම දෙයක එහෙම තමයි සාමාන්‍ය හොයන වෙනසක් හොයනකොට අවසානයෙන් ආරම්භක අඩු කරනවා. ඒතර ප්‍රතික්‍රියකවල තොහොම තමයි. ඒතර ප්‍රතික්‍රියක වෙනස තෝරනකොට අවසාන ප්‍රතික්‍රියක සාන්දනය ආරම්භක ප්‍රතික්‍රිය සාන්දනයෙන් අඩු කරනවා. දැන් අනිවාර්යෙන් අපි දන්නවා ප්‍රතික්‍රියක වැය වෙන නිසා අවසාන ප්‍රතික්‍රියා සාන්දනය අඩුයි. මේකට වඩා. දැන් මේකේ උදාහරණ ගත්තොත් මම ආරම්භයේ 5ක් තිබ්බා. දැන් තියෙන 3යි නම් මම අවසානයක 3ෙන් 5ක් අඩු කරන පින 2ක් එනවා. හැබැයි එහෙම කියලා ළමයි අපිට කිසිම වෙලාවක ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියක වේගය අපිට ඍණ වලින් කියන්න බෑ. ඒ නිසා අපි ඒක දන කරන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මේ මේ අපි ප්‍රතික්‍රියා වේග මේ සමීකරණ ලියනකොට අනිවාර්යෙන් අපි ඍණ ලකුණ මෙතන දාන්න ඕනේ. මෙයාගෙත් මේ ඍණ ලකුණ දාන්න ඕනේ. හරි? ඒවා හිතන්න පුළුවන් මම මේක අවශ්‍ය නැහැ කියලා නෑ. මේක MCQ වලටත් වැදගත් වෙනවා. MCQ වල ඒගොල්ලෝ ප්‍රකාශ තෝරනකොට අනිවාර්යයෙන්ම ඍණ ලකුණ බලන්න. මොකද ප්‍රතික්‍රියක වල ඍණ අගයක් එන නිසා ඒක දන කරන්න අපි ඍණෙන් ගුණ කරන්න ඕනේ. හැබැයි ප්‍රතිඵලවල ඕක වෙන්නේ නැහැ. ප්‍රතිඵලවල අපි දන්නවා කොහොමත් එයාගේ මේ වෙනසක් වෙන්නේ නැහැනේ. ප්‍රතිඵලවල මේ වටින ධනාකයක්. ඒ නිසා ඕක සිද්ධ වෙනවා. ඒතකොට A වැයවීමේ ශීඝ්‍රතාවය, B වැයවීමේ ශීඝ්‍රතාවය, C නිපදවීමේ ශීඝ්‍රතාවය. දැන් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඔයාට මේ තුනෙන් ඕන අගයක් ගන්න පුළුවන්. හරිද? මේ තුනෙන් මේ අගේ හෙව්වත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වෙනවා. මේ අගේ හෙව්වත් වෙනවා. මේ අගේ හෙව්වත් වෙනවා. අනිත් එක තමයි හරිද? ඔය ටික වෙනවා. මොකද දැන් විශේෂයෙන්ම දැන් මේ ප්‍රශ්න මේක ලියසි වෙන්නේ මේ කොහම එකේදීම මේ මෙයාගේ මේ ස්ටොයිකියමේක සංගුණක එකයි. හැබැයි සමහර වෙලාවට ස්ටොයිකිය ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන ගණන් වල ස්ටොයිකියමේක සංගුණ වෙනස් වෙන. උදාහරණයක් විදිහට මෙතන 2යි මෙතන 3යි
හිතලා ගිතන් ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණ මෙහෙම වෙනස් වෙනවා. හරි මෙතන දෙකක් දාන්න ඕනේ. මේක ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණ වෙනස් වෙනවා මේක. හරි. දැන් මෙහෙම ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණ මෙන්න මේ සමීකරණය આવොත් ඔතනදී A වැයීමේ ශීඝ්‍රතාවය මොකක්ද? හරි. එතකොට B වැයීමේ ශීඝ්‍රතාවය, C නිපදවීමේ ශීඝ්‍රතාවය, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකක්ද? එතකොට A වැයීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද? එතකොටත් අපි ඩෙල්ටා A බෙදීම ගත වෙච්ච කාලය ගන්න. එතකොටත් ඩෙල්ටා B ගත වෙච්ච කාලය හොයන්න. එතකොට ඩෙල්ටා C බෙදීම ගත වෙච්ච කාලය හොයන්න. හැබැයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගන්නකොට මතක තියාගන්න ප්‍රතික්‍රියාව අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොනවාද මේ මොකද්ද සමස්ත ප්‍රතික්‍රියාවට. ඒක නිකන් අර දැන් මේක දැන් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත ඔක්කොම තියෙනවනේ. දෙක තියෙනවා, තුන තියෙනවා, දෙක තියෙනවා. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අර්ධක් ගන්න ඕනේ සාමාන්‍යයෙන් එක මවුලයකට වගේ. ඒ කියන්නේ එක කොටසකට වගේ. මෙතන මවුල් දෙකක් වැය වුණාම මවුල දෙකක් එක මවුල තුනක් වැය වුණාම මවුල දෙකක් හද. කොහොමද යන්නේ? දැන් මේකෙදි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව අර්ධක් වෙනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න. දැන් අපිට විභාගෙදී අහනවා එක ප්‍රශ්නයක් තමයි A වැයීමේ ශීඝ්‍රතාව. එතකොට A වෙනස අරගෙන ගත වෙච්ච කාලෙන් බෙදුවා. ඒ ඇසුරෙන් හරිද ඒගේ සාන්දනය පාවිච්චි කරන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව හොයන්න කිව්වොත් හොඳට මතක තියාගන්න මෙතන දාන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඒ අදාළ ස්ටොයිකියෝමෙට්‍රික් අගයෙන් ස්ටොයිකියෝමෙට්‍රික් දැන් මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයේ තියෙනවනේ. ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයෙන් මේක බෙදන්න ඕන. තේරෙනවද? ඒක මාර වැදගත් හරි. ඒ කියන්නේ මේ මං හිව්වේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. මොකද මට ඒ සාන්ද්‍ර වෙනස හොයලා ගත වෙච්ච කාලයෙන් බෙදුවොත් මට එන්නේ ඒ වැයීමේ ශීඝ්‍රතාවය. ඒ කොච්චර වැය වුණාද අදාළ කාලය තුල. ඒක හදිස්සියෙම මම භාගය කියන්නේ භාගය කියලා කියන්නේ මේක දෙකෙන් නෙවෙයි මේක ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක දෙකයිනේ. ඒ නිසා මම මේක දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ මේක භාගයෙන් වැඩි කරනවා. හරි. ඒ කියන්නේ අර ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකේ පරස්පරයි. පරස්පරයෙන් මම මේ ගුණ කරනවා. ඒ කියන්නේ අදාළ කොටසෙන් මම බෙදනවා. බෙදුවට පස්සේ ඒ කියන්නේ දැන් මේක නිකන් ළමයි අර දැන් මේකේ මෙන්න මොකද්ද? ඒ මවුල දෙකක් වැය වෙනවා. තප්පරයට හිතන්නකො අපි තප්පරයට ගත්තොත් ඒ මවුල දෙකක් තප්පරයට ඒ මවුල දෙකක් සහ B මවුල තුනක් වැය වුණොත් C මවුල දෙකක් හැදෙනවා. ඒතර මෙතනදි මතක තියාගන්න අපි මේක පාවිච්චි ශීඝ්‍රතාවය හොයන්න ඕනේ එක මවුලයකට. ඒ නිසා තමයි මම මේක භාගයෙන් බෙදුවේ. දැන් මේක B ඇසුරෙන් ලියන්න කිව්වොත් මොකද වෙන්නේ? ඩෙල්ටා B මෙතන ඍණ දාන්න ඕන අනිවාර්යෙන්. ඍණ ලකුණ දාන්න ඕනේ. ඩෙල්ටා B ගත වෙච්ච කාලය ඕක බෙදන්න ඕනේ මොකද්ද? මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකේ 3. ශීඝ්‍රතාව. ප්‍රතිඵලත් එහෙම තමයි. හරිද? ඩෙල්ටා C ගත වෙච්ච කාලය මේකේ ඍණ දාන්න අවශ්‍ය නැහැ නේ. මේක ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකේ දෙක නිසා මේක බෙදනවා දෙක. තේරෙනවද? හොඳට මතක තියාගන්න මේ පොයින්ට් එක. හැමතිස්සෙම මේ අදාළ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයක් තිබ්බොත් ඒ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකෙන් අදාළ කොටස බෙදන්න ඕනේ. මොකද අපි ඒක අර සමස්ත එක කොටසකට වගේ ගන්න නිසා තමයි මේ කොටස බෙදන්න ඕනේ. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඒකක මොකක්ද? සාන්ද්‍රණය අපි දන්නවා ගන්න විසිට මවුල. ගත වෙච්ච කර තප්පරේ. එතකොට ගන් ඩෙසිමීටර් මවුලට තප්පරයට තමයි අපි සාන්ද්‍රණය පාවිච්චි කරන්නේ. මේකේ ඒකකේ ඕක. හරිද? උදාහරණයකට සමහර ගණන් වල අපි වායු මේ පීඩන ගන්න අවස්ථා තියෙනවා. පීඩන විසුරින් අපි දැන් මම කිව්ව එක සාන්ද්‍රණය කියන එක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සාන්ද්‍රණයම කියන්න ඕනේ කියලා ගන්න. උදාහරණයකට පද්ධතිය වායු විතරක් තියෙනවා නම් අපි දන්න පද්ධතියක අපි පරිපූර්ණ වායු කියලා සැලකුවොත් මේගොල්ලන්ගේ සාන්ද්‍රණ සමානුපාත වෙනවා මේගොල්ලන්ගේ පීඩන වල. ඒතර අපිට සාන්ද්‍රණ වෙනකොට පීඩන ගන්නත් පුළුවන්. සමහර ගණන් වල අපි එහෙම කරනවා. පැස්කල් තප්පරයට පැස්කල් කියලා අපි සමහරලාට ඒකක පාවිච්චි කරනවා. ඒ නිසා නිශ්චිතවම අර මේකම දාන්න ඕන කියලා නීතියක් නැහැ. අදාළ අවස්ථාවල දාන්න පුළුවන්. හරිද? රෝග තමයි අපේ මේ මූලික කාරණේ චාලක රසායනික. හරිද? නිකන් මම බේසික් කතා ටිකක් කිව්වේ මේක. අර මේක වෙලා යන නිසා අපිට නිකන් මට පොඩි අදහසක් ගන්න මතක් කරගන්න මොකද්ද මේකෙදි වෙන්නේ කියන එක ගැන. එතකොට අපි මම දාලා තියෙන ගණන් ටිකේ හරිද? පළවෙනි ගානට අපි යන්කෝ බලන්න. හරිද? පළවෙනි ගාන ඔය කොටස අහලා දෙන්න මම ඒකයි කිව්වේ මේ මම අදාළ දෙන පළවෙනි ගාන ගොඩක් වැදගත් ගානක්. මොකද ඒකේ අර ගොඩාක් කොටස් ටිකක් අපිට හව වෙනවා මේ අපේ චාලක රසායන තීරි. මොකද චාලක රසායන තීරි ගොඩක් තියෙන පාඩමක්. හරි? ඒක ගොඩාක් ලොකු තීරි පාඩමක්. මොකද තීරි ගොඩාක් කටපාඩම් කරන්න අවශ්‍යයි. නිකන් හරි ඒකේ අදහස ගන්න අපිට තියෙන්නේ. හරිද? එතන මේකේ දීලා තියෙන ප්‍රශ්නේ ගත්තොත් දී ඇති උෂ්ණත්වයකදී ඩයිනයිට්‍රජන් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා තියෙන නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලට ඔක්සිජන් වලට. හරි. එතන මේකේ දීලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ N2O4 ප්‍රතික්‍රියා කරන NO2 ගෑස්. හරිද? ඔක්සිජන් ගෑස්. හරිද?
එතකොට මෙතනදී බෙදන්න 2 දැම්මොත් මෙතන 4ක් දැම්මොත් හරියනේ. එතන අනුපාතය 8යි මෙතන 10යි. හරිනේ. ඔන්න ඕක තමයි සමීකරණ. අපෙන් අහලා තියෙන තීරය එක් එක් සංයෝග ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඔන්න බලන්න. හරි. බලන්න. එක් එක් සංයෝගකට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ප්‍රකාශන තුනක්. මේ සමීකරණය පාවිච්චි කරලා මට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට ලියන්න පුළුවන් සමීකරණ තුනක්. එකක් තමයි මොකද්ද? දැන් හොඳට මතක තියාගන්න මේ ලියනකොට ලියන එකත් වැදගත්. මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අනිවාර්යයෙන්ම සාන්ද්‍රණ තමයි මේකේ පාවිච්චි කරන්න යන්නේ. හරි මම කෝ පීඩන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සම්මත සාන්ද්‍රණ. ඒක ඒගොල්ලෝ ස්පෙસિෆිකලි කියලා තිබ්බොත් පීඩන ස්වභාවය කියලා ඒක පීඩන පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතකොට සාන්ද්‍රණ මම කිව්වා. දැන් මෙතන සාන්ද්‍රණ ලියනකොට අනිවාර්යයෙන් මෙතන අදාළ වායුව ලියලා එයාගේ භෞතික තත්ත්වය දාන්න ඕනේ. හරි? ඝන ද්‍රවද වායු. මේ සංගල වරහන දාන්න අපි දන්නවනේ. මේ කොටු වරහන දාන්නේ සාන්ද්‍රණ වෙන්න. හරිද? මේක ලිව්වා. ඊට පස්සේ ගත වෙච්ච කාලේ. හරිද? මේක ලිව්වා. දැන් මේකෙන් පේන්නේ මොකද්ද? N2O5 වැයවීමේ ශීඝ්‍රතාවය. හැබැයි අපිට ඕන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒකට අනිවාර්යෙන් මම මේක මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක භාගයෙන් බෙදන්න ඕන. තේරුණාද? ඒක මතක තියාගන්න. ඒ වගේම මේක ප්‍රතික්‍රියකයක්. ප්‍රතික්‍රියකයන් අපි දන්නවා වෙනස අඩු කරාම අවසානයේකින් ආරම්භක අඩු කරාම විනාශයක් එන්නේ. ඒ නිසා ඒක නම් වළක්වන්න මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් මෙතන ඉන්න දාන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට මේ කොටස ලකුණු දෙන්නේ මේ ඔක්කොම. දැන් සමහර එකපාරට දැන් ඔය රසායනික සමතුලිතතාව ගණන් හදනකොට සමහරු සාන්දන කියලා හිතලා මෙතන දෙක දානවා. ඒක අපි දාන්නේ KC KP KC වලනේ. ඒව අපි දාන්නේ KP KC වල. ඔය සමතුලිත ගණන් වල තමයි මේ සංගුණක මෙතන දාන්නේ. හොඳට මතක තියාගන්න චාලක රසායනේ අපි සංගුණකේ දාන්නේ මෙතන. මොකද අපි සමස්ත ප්‍රතික්‍රියා සලකලා මේක යන. ඒක ප්‍රකාශනයක් මේක. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. අනිත් ප්‍රකාශනය මොකද්ද? මේක පාවිච්චි කරලා පුළුවන්. මේකේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ගත වෙච්ච කාලය ඩෙල්ටා T බෙදෙනවා 4ෙන්. මොකද මේක ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක 4යි. මෙයා පාවිච්චි කළත් ඕක ඔක්සිජන් ගෑස්. හරිද? ඒක ඩෙල්ටා දාන්න. වෙනසක් කියලා පෙන්නන ඩෙල්ටා දාන්න. ඩෙල්ටා ගත වෙච්ච කාලේ මෙතන දැන් දාන්න දෙයක් නැහැ නේ එකමයි. එතන මෙතනදී ඍණ පාවිච්චි කරලා මෙතන දාන්න. ඔන්න ඕක තමයි ශීඝ්‍රතාව. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ගන්නේ මම ප්‍රතික්‍රියා උෂ්ණත්වයේදී ගාමන්ට සිදු කරනදී තප්පර 400 ඔසව ආරම්භක පානේ 140ක් වියෝජනය වෙනවා. දැන් ආරම්භයෙන් දශමයකට දැම්මම පස්සේ 140ක් වැය වෙලා තියෙනවා. හරිද? වැය වෙලා තියෙනවා. මෙම කාල පරාසය. ඒතර දැන් මේකේ ගන්නෙ මොකද්ද ළමයි? මේකට අපි ඒගොල්ලෝම කියලා තියෙන සාමාන්‍ය ශීඝ්‍රතාව. හරි? ඇවරේජ් ස්පීඩ් එක තමයි අපි මෙතනදී ගන්න. ඇවරේජ් එකේ. හරිද? ඒතර මේකෙදි මේ සමීකරණ පාවිච්චි කරන ඇවරේජ් එක හොයන්න. අපේ සාමාන්‍ය ශීඝ්‍රතාව ගන්න එක. ඒතර මේකෙදි වැය වෙච්ච ප්‍රමාණය හොයන්න මම කියවනේ. හැමතිස්සෙම වැය වෙච්ච ප්‍රමාණය ගත වෙච්ච කාල. ඒතර මෙතනදී වියෝජනය වෙනනේ. වියෝජනය වූ නයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය. හරිද? දැන් කොච්චරක් වෙලාද? ආරම්භක දශමයකින් 140ක් වැය වෙලා තියෙනවා. ඒතර එන්නේ කීයද? 4 වැඩි කිරීම 10 ඍණ 2යි ගන්න එතන මවුල. හරිද? ඒතර ඕක තමයි වැය වෙච්ච ප්‍රමාණය. හරිද? වැය වෙච්ච ප්‍රමාණය ඕක තමයි ඕක. ඒතර ඕක මොකන්ද කරන්න ඕනේ? අපිට දීලා තියෙන්නේ තප්පර 400ට පසු. එතකොට අපි දන්න දැන් අපෙන් අහන්නේ ශීඝ්‍රතාවයනේ. ඒ ශීඝ්‍රතාවය වෙනකොට වැය වූ ඕනනම් ආයෙ ලියන්න බල වැය වූ රූපාණය ගත වෙච්ච කාලය කියලා එච්චර අවශ්‍ය නැහැ. මේ අපෙන් අහන්නේ දැන් අනිත් එක තේරුම් ගන්න ඕනේ. අපෙන් අහන්නේ දැන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නෙමෙයි. හරිද? අපෙන් අහන්නේ මේ ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය. ඒතකොට ඒක සාමාන්‍යයෙන් මෙයාගේ N2O5 ගෑස් මෙයාගේ ඩෙල්ටා T ගත්තම ඇති. හරි? මේක 4ෙන් බෙදන්න යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේක 2ෙන් බෙදන්න යන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාවෙන් අහන්නේ මෙයා වෙච්ච ශීඝ්‍රතාවය. ඒතර මෙයාගේ සාන්ද්‍රණය වෙනස 4 වැඩි කිරීම 10 ඍණ 2යි. ගණ්ඩේශට මවුල. ගත වෙච්ච කාලේ තප්පර කීයද? 400යි. තප්පර 400යි. එතකොට 4 කැපෙලෙනවා. එතකොට උඩට ගියාට 10 ඍණ 4යි. එතකොට මෙතන ඒකකේ කීයද? තප්පරයට ගණ්ඩේශට මවුල. හරිද? එතකොට 10 ඍණ 4යි කියලා එනවා. හරිද? මේක තමයි මෙයාගේ ශීඝ්‍රතාව. ඔයාට ඕන නම් ඕක වෙනම ඒ කියන්නේ වැය වෙච්ච වියෝජන වෙච්ච ශීඝ්‍රතාවය අරගෙන ආරම්භයේදී දශමයකක් දාලා තියෙනවා කිව්ව නිසා ඒකෙන් අඩු කරලා එතකොට දශම මේ 0.06ක් එනවා. ඒක අඩු කරලා පෙන්නලා ගන්නත් පුළුවන්. හරි කොහොම කරත් අවසාන උත්තරේ එන්නේ මේක. ඊට පස්සේ මේ දෙකේ එක කොටස දෙවෙනි කොටස ගත්තොත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවයන් පෙන් ගණනය කරන්නලු. දැන් අපෙන් අහලා තියෙන්නේ අපි හිව්ව මෙයා වැය යෝජනයේ ශීඝ්‍රතාවය. ඒත් අපිට පුළුවන් මේගොල්ලෝ දැන් අපෙන් අහන්නේ සෑදෙන ශීඝ්‍රතාව හොයන්න. හරිද? මේගොල්ලෝ සෑදෙන ශීඝ්‍රතාව හොයන්න තියෙන්නේ. හරි?
අපෙන් අහලා තියෙන්නේ ওই ටිකනේ. NO2 වල ශීඝ්‍රතාවය හොයන්න මේ මොනවාද ඔය ටිකනේ හරි. ඒතකොට දැන් අපි දන්නද මේ සමීකරණය. දැන් මේ තුනෙන් තමයි ඔය පේන්න ගහන්නේ. මොකද්ද? අපි දන්නද මේ තුන් දෙනාගේම අගයන් සමානයි. ඇයි? ඒ කියන්නේ මෙයා වියෝජන වීමේ ශීඝ්‍රතාවය. දැන් මේ අපි හෙව්වේ මෙයා වියෝජන වීමේ දැන් දැන් මම මේ දැන් මේ කොටසෙන් පෙන්නුවේ ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය. ඕක දෙකෙන් බෙදුවම එන්නේ සමස්ත මෙයා හැසුරීමේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. මේ සමස්තයකින් ඉන්නේ මෙයා හැසුරින් මෙයාගේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. මෙයා හැසුරින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඉතින් ඔය මොනාගේ හෙව්වත් මේ තුන් දෙනාගේම අගයන් එකම අගයක් එන්නේ. තේරුණාද? එතකොට අපි දැන් මෙයාගේ හෙව්වනේ. දැන් මේකට සමාන. මේ ප්‍රකාශන දෙක සමාන නිසා මට අපෙන් අහන්නේ දැන් මේක. හරිද? මම ඕක මම ලියලා පෙන්නන භාගේ නයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් ඩෙල්ටා ගත වෙච්ච කාලය සමානයි. ඔක එක බෙදීම 4 මොකද වෙන්නේ? නයිට්‍රජන් ඩයොක්සයිඩ් ගෑස් ඩෙල්ටා T ගත වෙච්ච කාලය. හරිද? දැන් අපෙන් අහන්නේ ඇත්තට මෙයා ළමයි. හරි? මේගොල්ලන් සෑදෙන ශීඝ්‍රතාවය. එතකොට මේක දෙකට කැපිලා යනවා. එතකොට මේක දෙකෙන් ගුණ කරොත් හරි? ඒ කියන්නේ අපි දැන් මේ ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය දෙකෙන් ගුණ කරොත් මම මෙයාව හම්බෙන්නේ. තේරුණාද? එතකොට මේක දෙකෙන් ගුණ කරන මේක. හරි? 10 4යි ග්‍රැන්ඩිෂන් මවුල්. තේරුණාද? ඒතර ඕකයි මේ සම්බන්ධ ටික හදාගත්තේ. ඒතර මේකදී 4 2 කැපිලා ගිහලා දෙකෙන් වර්ග කරත් මේක. එතකොට 10 2 වෙන 10 4. එතකොට ඔක්සිජන් වලත් ඕකනේ වෙන්නේ. ඒතර ඔක්සිජන් වැයවීමේ ශීඝ්‍රතාවය ගත්තා. හරි? ඒතර ඔක්සිජන්ගේ කතාව මම මෙතන ආදේශ කරන්න හරිනේ. ඒතර ඕකේනේ භාගයක්. හරි? ඒතර 10 4න් භාගයක්. කියන්නේ 0.5යි 10 4යි ග්‍රැන්ඩිෂන් මවුල්. හරිද? ඒතර ඔන්න ඕක තමයි ඔක්සිජන් නිපදවීමේ ශීඝ්‍රතාවය මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් නිපදවීමේ ශීඝ්‍රතාවය අපි හෙව්වා. හරිද? ඔන්න ඔච්චරයිනේ. ඊට වෙනත් පරීක්ෂණයකදී ප්‍රතිඵල දක්වා අන්න ඔය ටික තමයි. එතකොට දැන් මම ඔය කියලා දුන්න මුල් කොටස් ටිකෙන් මේ කොටස් ටිකෙන් අපිට හදන්න පුළුවන් ගාන. එතකොට මේ ගාන මතක තියාගන්න විශේෂයෙන් මේක ගොඩාක් වලට MCQ වලට අහන කොටස. සාමාන්‍ය මේ කොටස ඉස්සෙල් වල අහන්නේ. හැබැයි මේ පාර එක අවුරුද්දක මේක 20 අහලා තියෙන ප්‍රශ්නේ මේ කොටසත් අහලා තියෙනවා. හරි? ඒ නිසා ආයි පාරක් අහන්න බැරි නේ. හරිද? දැන් මේ ඔය කතාවනේ මම කියලා දුන්නේ. දැන් ඊට පස්සේ අපි යමු මේ චාලක රසායනයේ අපේ මේ ගොඩක් මේ තියරි පාර්ට් එකත් එක්ක අපෙන් අහන තව මේ සමීකරණ ටික ඔය වේග නියමය සම්බන්ධ කාරණා ටික. හරිද? මොකද්ද වේග නියමය කියන්නේ? වේග නියතය කියන්නේ මොකද්ද? පෙළ කියන්නේ මොකක්ද? රයිට්. ඔන්න ඔය කතා ටික පොඩි අදහසක් ගමු. හරිද? දැන් සාමාන්‍ය ළමයි දැන් තේරුම් ගන්න අපි අපි ඔය සමීකරණ දාලා පාවිච්චි කරේ නිකන් අර මධ්‍යන අගයක් නෙවෙයි නිකන්. හරි? නමුත් ඕක හරිම අගයක් අපිට ගන්න වැයත්තම් නිකන් අර කාලයක් ඇතුළත නිකන් කොච්චර වැය ප්‍රතික්‍රියා වැය වුණාද කොච්චර හැදුනද කියන එක අදහසක් ආවා. හරිද? ඒතර වේග නියමය කියලා එකක් අපි ඉගෙන ගන්නවා. හරිද? වේග නියමය. මේ වේග නියමයේ වැදගත්කම මේ වේග නියමය කියලා කියන්නේ අපිට කිසියම් අවස්ථාවක. හරිද? ඒකේ වේග නියමයෙන් කියන්නේ කිසියම් අවස්ථාවක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මේක R කියලා ගන්නවා. ඒක සමානුපාතික වෙනවා. මතක තියාගන්න R කියන ප්‍රතික්‍රියා වේගය සමානුපාතික වෙනවා. ඒ අදාළ අවස්ථාවේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. ප්‍රතික්‍රියක සාන්ද්‍රණයේ හරිද? මම ප්‍රතික්‍රියක සාන්ද්‍රණයේ කිසියම් බලයකට හරි මතක තියාගන්න. දැන් අපි දන්නවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තව සාතර ගොඩක් තියෙනවා. ඕලෙවල් ඉඳලා ඔබ දන්නවා ප්‍රතික්‍රියක සාන්ද්‍රණය, උෂ්ණත්වය, ප්‍රතික්‍රියක භෞතික අවස්ථාව, උත්ප්‍රේරක දාන විදිය, ද්‍රාවකයේ ස්වභාවය මේ වගේ කරුණු ගොඩාක් තියෙනවා. දැන් ඕලෙවල් කරුණුනේ. එතකොට මේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණ කියන එක ළමයි ගොඩාක් වැදගත්. උදාහරණයක් විදිහට AB කියන ප්‍රතික්‍රියාවේ ඒ ප්‍රතික්‍රියක ශීඝ්‍රතාවය ඒ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය ඒ අදාළ ප්‍රතික්‍රියාවේ වේගයට බලපානවා. දැන් උදාහරණයක් කියනවා මෙතන මේ මම පෙන්වන ප්‍රස්ථාරය බලන්න. සාමාන්‍යයෙන් මේ ප්‍රස්ථාරය අපි දන්නවා මේක ඒකේ සාන්ද්‍රණය ටික ටික අඩු වෙනවා. B ගේ සාන්ද්‍රණය ටික ටික වැඩි වෙනවා. හරිද? දැන් මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය පෙන්නේ මොකද්ද? ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රතික්‍රියා වේගය. මේ ප්‍රස්ථාර අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවල වේගය. හරිද? තේරෙනවද ඔයාලට? C බෙදීම T T කියන්නේ මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ඒ අනුක්‍රමණයෙන් කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවක වේගය.
ඒකට දැන් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? නිකන් මේ අදහස ගන්නකොට මේක වක්‍රයක් නෙන්නේ. ගොඩක් වෙලා මේක වක්‍රයක් වෙනවා. හරි? මේ අදහස ගන්න වක්‍රයේ මේක මොකද වෙන්නේ? අනුක්‍රමණය බෑවුම ටික ටික අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙනවා කියන්නේ මොකද? සකින සාන්දනේ අනුක්‍රමණය අඩු වෙනවා කියන්නේ ක්‍රියා ශීඝ්‍රතාව ටික ටික අඩු වෙනවා. ඇයි මේ? දැන් සාන්දනේ උපරිම ආරම්භයේදී තිබ්බා ප්‍රතික්‍රියා වේගය උපරිමයි. ටික ටික දැන් ප්‍රතික්‍රියාවේ සාන්දනේ අඩු වෙනවා ළමයි. ටික ටික සාන්දනේ බහිනකොට වේගයත් ඒත් එකම අඩු වෙන නිසා මතක තියාගන්න මේ සාන්ද්‍රණය කියන එක ගොඩාක් වැදගත් කතාවක් අපේ ප්‍රතික්‍රියා වේගයට. හරිද? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. එතන මං කිව්ව දැන් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය විතරක් නෙමෙයි මේ කිසියම් බලයක් ගැන කතා කරනවා. ඕක අපි කියන ප්‍රතික්‍රියාවක පෙළ කියලා. හරිද? පෙළ. ඒක නිකන් ලොකුවට හිතන්න දෙයක් කාරණයක් නෙමෙයි. මේක බිඳුවක් වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්. හරිද? මේක භාගයක් වෙන්න පුළුවන්. මොකක් හරි වගේ අගයක් මේ. ඒතර මේකෙදි කියන්නේ සාන්ද්‍රණයේ කිසියම් බලයක් ගැන. හරිද? දැන් උදාහරණයක් විදියට හිතන්න අපි හිතමු ප්‍රතික්‍රියාවක ඒක දැන් මම කියන්නේ ප්‍රතික්‍රියා සාන්ද්‍රණයේ කිසියම් බලයක් කියලා. හරිද? උදාහරණයක් සාන්ද්‍රණය මම මේ සාන්ද්‍රණය මම වේගයෙන් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. ওই සාන්ද්‍රණයේ පළවෙනි බලය ආවමයි මේ සාන්ද්‍රණයේ දෙවෙනි බලය ආවමයි මේ දෙන්නගේ ඉෆෙක්ට් එක වෙනස්නේ. බලපෑම වෙනස්නේ. මේක දෙවෙනි බලය මේක පළවෙනි බලය. එතන මේ පෙළ කියන කෙනා මේ ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට ඇත්තට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට A කියන ප්‍රතික්‍රියාවෙන් B හැදෙන වෙන්න පුළුවන්. හරි A කියන ප්‍රතික්‍රියකයේ B හැදෙනවා. ඒ වගේම තමයි A කියන ප්‍රතික්‍රියකය වෙන තැනක C1 ප්‍රතික්‍රියා කරලා D හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එකම ප්‍රතික්‍රියද උදාහරණයක් විදිහට ඇමෝනියා ගත්තොත් හැම තැනම එක එක තැන්වල ඉන්නවනේ. හරි ඇමෝනියා කියන කෙනා එක එක තැන්වල. යා එකම ප්‍රතික්‍රියාව නෙමෙයි කරන්නේ. යා අම්ලයක් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් එක එක හැමතැනම ඉන්නවා. ඒ ප්‍රතික්‍රියාවට අදාළ වෙන හරිද මේ අගයක් තමයි. ඒ කියන්නේ ඒක අද ඒක මතක තියාගන්න පෙළ කියන එක මතක තියාගන්න ළමයි. ඒක ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට වෙනස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඇමෝනියා කියන වායුවේ පෙළ කියලා මොකක්ද මට කියන්න බෑ. දැන් අපි දන්න ඇමෝනියා වායු මෞලික ස්කන්ධය මට කියන්න පුළුවන්. ඒක නියතයි. ඒක ඇමෝනියා වායුව හදන ප්‍රතික්‍රියාවෙත් ඇමෝනියා වල මේ මෞලික ස්කන්ධ එකම අගයක්. ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කරනකොට එකම අගයක්. ඇමෝනියා සෝඩියම් එක්කත් එකම අගයක්. ඇමෝනියා වෙන මොකක් හරි සංයෝජයක ප්‍රතික්‍රියා කරන එකම අගයක් වෙන්නේ. හැබැයි පෙළ කියන එක අදාළ ප්‍රතික්‍රියාවට ඒ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය මත වෙනස් වෙනවා. ඒ නිසා පෙළ කියන එක අදාළ කිසියම් සංඝටකයකට නිශ්චිත අගයක් නෙමෙයි. එතන මේ පෙළ කියන එක වැදගත් වෙන්නේ පෙළෙන් තමයි ඒ සාන්ද්‍රණය ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය කොච්චර දුරට අදාළ ප්‍රතික්‍රියාවේ වේගයට බලපානවද කියලා කියලා දෙන්න. හරිද? ඕක තේරුම් ගන්න කාරණා. ඊට පස්සේ දැන් මේකෙදි මම ප්‍රතික්‍රියක සාන්ද්‍රණය දැන් මේ සම්බන්ධය ගත්තොත් R ප්‍රතික්‍රියා වේගයේ සමානුපාතික වෙනවා A කියලා සාන්ද්‍රණයේ x කියන බලය. x කියන ප්‍රතික්‍රියා පෙළ. අනිත් එක මතක තියාගන්න පෙළ කියන එක මම කිව්වා දැන් එහෙම නිශ්චිතයක් නෙමෙයි නිසා ඒ අදාළ ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට ඒ පරීක්ෂණ කළ වෙනස් හොයාගන්න කාරණේ. ඒතර විභාගයේ MCQ වල පරීක්ෂණාත්මක නිර්ණය කළ යුතු දෙයක්. ඒක ඇත්ත. ඒක සත්‍යයි. ඇයි? ඒක නිශ්චිත අගයක් නෙමෙයි. ඒක ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට වෙනස් වෙන නිසා සමහර ප්‍රතික්‍රියාවලදී සමහර ප්‍රතික්‍රියකවල පෙළ ශුන්‍යයි. ඒක සමහර සාන්ද්‍රණ බලපාන්නේ නැහැ. එයාගේ ඉෆෙක්ට් එක. සමහර ප්‍රතික්‍රියාවලදී එයාගේ අගය 1යි. සමහරවල්ලාට 2යි. ඒක ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. ඉතින් මේක සමතුලිත මේක මොනවාද මේ සමානුපාතිකයක් විදිහනේ. එතන මේක නියතය මේක සමීකරණයක් කරන මම නියතයක් දානවා. හරි ඒ නියතය දැම්මොත් මෙහෙම කෙනෙක් මේ නියතයට අපි කියනවා වේග නියතය කියලා. මතක තියාගන්න මේක අපි කියනවා මේ මොනවාද වේග නියතය කියලා. හරිද? වේග නියතය කියන්නේ මතක තියාගන්න ඒකත් ඒ අදාළ ප්‍රතික්‍රියාවට අදාළ වෙච්ච නියතය. ඒතර මේක රඳා පවතින මොකක්ද? ප්‍රධාන වශයෙන් මේක උෂ්ණත්වය මත රඳා පවතින. උෂ්ණත්වය මත. අනිත් එක තමයි මෙයාගේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය මත රඳා පවතින. බොහෝ වෙලා ඒක වැදගත්ම පොයින්ට් එක තමයි උෂ්ණත්වය. හරිද? උෂ්ණත්වය වෙනස් වෙනවා අපි ඔය KPKC වල කතා කරනවා KPKC වෙනස් වෙනවා උෂ්ණත්වය මත. ඒ වගේම වේග නියතය කියන එක තමයි උෂ්ණත්වය මත වෙනස් වෙනවා. සමහර අවස්ථාවලදී යාන්ත්‍රණය වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන් K අගය. හරිද? මේ මතක තියාගන්න. මේක අපි මේ වේග නියතය කියලා කියන්නේ. මේ සමස්ත ප්‍රකාශනයට තමයි අපි කියන්නේ වේග නියමය. ප්‍රතික්‍රියාවේ වේග නියමය. උදාහරණයක් විදිහට විභාගෙට වාගෙන් අහන්නේ හිතන්න AB ප්‍රතික්‍රියාවල C කියලා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා.
මේ මේ ප්‍රතික්‍රියාවට අදාළ වේග නියමය ලියන්න. හරි හිතන්න මේ භෞතික වස්තු මම ගෑස් කියලා දෙන්න. හරි ගෑස් කියලා දෙන්නම් ඔක්කොම. හරි ගෑස් කියලා දෙන්න. එතකොට මොකද ඔයා වේග නියමය ලියන්න ඕනේ. R කියලා ලිව්වා. K කියනවා වේග නියතය. අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණ බලපානක් කරනවා. අපි දන්න එක පොදු කතාවකනේ ප්‍රතික්‍රියා වල සාන්ද්‍රණ ප්‍රතික්‍රියා වේගයට බලපානවා. ඒතර මම ලියන්නේ මොකද්ද? ඒ සාන්ද්‍රණය ලියලා මම මෙතන ලියන මොකද්ද? ඒ සාන්ද්‍රණයක නිකන් ලියලා බෑ. මම දාන මෙතන කිසියම් x කියලා බලය. මොකක් හරි වල දාන්න ඕන. A හරි b හරි මොකක් හරි. x කියලා බලයක් දාන්න. b කියන සාන්ද්‍රණය ගුණ කරලා මම එතන y කියලා අගයක් දාන්න. ඒතර x කියන්නේ මොකක්ද? AB කියන අපි දන්නවා A ගේ සාන්ද්‍රණය B ගේ x කියන්නේ ඒට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ. මතක තියාගන්න වාදනය. right? විභාගයේදී ඔය ගොඩාක් අහන කාරණේ ප්‍රතික්‍රියාවක් දීලා මේ ප්‍රතික්‍රියාවට අදාළ වේග නියමය ලියන්න. මේක ලියන්න කිව්වොත් ඔයා අනිවාර්යයෙන් මේක කරමයි ලියන්න ඕනේ. ලියලා මේ අනිවාර්යයෙන් මේ අපි බලයන් ලියන්න ඕනේ. මේ වල මොකද්ද මේකෙන් කියන්නේ? ඒ කියන්නේ ඒට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ. y කියන්නේ මොකක්ද? බීට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ. හරිද? මං කියන මේ පෙළ කියන්නේ අදාළ ප්‍රතික්‍රියාව මත රඳා පවතින නියත ටික. හරිද? ඒවා පරීක්ෂණාත්මක පරීක්ෂ ප්‍රැක්ටිකල් කරලා හොයන්න. ඒවා අපිට විභාගෙදී අපිට දෙනවා. හරි සමහරවිට අපිට හොයන්න දෙනවා අපිට දත්ත දීලා පෙළවල් ටික. නැත්තම් පෙළවල් දීලා අපිට දෙක එක සාන්ද්‍රණ හොයන්න නැත්නම් වේග හොයන්න දෙන්න පුළුවන්. ඊට සාපේක්ෂ ප්‍රතික්‍රියා පෙළ බීට සාපේක්ෂ ප්‍රතික්‍රියා පෙළ තමයි මේකෙදි වෙන්නේ. ඔන්න ඕක තමයි සමස්ත කාරණා. ඒතර වේග නියමය කියලා කියන ඔන්න ඕක. හරි? ඒතර මේකෙදි K කියන නියතය මතක තියාගන්න උෂ්ණත්වය මත නවතිනවා කියන්නේ. හරිද? එතකොට දැන් මං කියවනේ දැන් අපි මේ කතාව කියන්නේ හරිද? Aට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළනේ. Bට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ. දැන් ළමයි දැන් මේකෙදි මතක තියාගන්න කාරණයක් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද්ද? මේ ප්‍රතික්‍රියාවේ පෙළ අනුව අපි බෙදනවා මේව කොටස් තුනකට. ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියා, පළමු පෙළ ප්‍රතික්‍රියා සහ දෙවන පෙළ ප්‍රතික්‍රියා කියලා. හරිද? ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියා, පළමු පෙළ ප්‍රතික්‍රියා සහ දෙවන පෙළ ප්‍රතික්‍රියා කියලා බෙදනවා. ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියා කියන්නේ මොකක්ද? සමහර දැන් අපි ගාමනේ O level එකේ දන්න කාරණේ මොකද්ද? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි වෙනකොට ප්‍රතික්‍රියක වේගය වැඩි වෙනවා කියන එක. හැබැයි මතක තියාගන්න සමහර ප්‍රතික්‍රියා තියෙනවා ළමයි ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියා තීව්‍රතාව වැඩි කරා කියලා ප්‍රතික්‍රියක වේගය වැඩි වෙන්නේ නැහැ. ඒක උදාහරණයක් විදියට අපි හිතමු xy කියලා ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා. ඔය ප්‍රතික්‍රියා වේග නියමය මම ලියනවා k r සමානයි k x සාන්ද්‍රණය මම ලිව්වා. හිතන්න මෙයාගේ පෙළ මම ලියනවා සිම්පල් a කියලා. අපි ප්‍රැක්ටිකල් එක කරලා හොයාගත්ත පෙළ මෙයාගේ බිඳුවයි කියලා. පෙළ බිඳුව වුණොත් මොකද වෙන්නේ? මේකේ ඉෆෙක්ට් එක එකයිනේ. ඒතර r සමාන එකක්. r සමාන 1. r කියන්නේ නියතයක් එතකොට. ඒතර මෙයාගේ ප්‍රතික්‍රියා වේගය රඳා පවතින්නේ නැහැ මෙයාගේ සාන්ද්‍රණය මත. තේරුණාද? ඒතර මෙයාගේ ප්‍රතික්‍රියා වේගය රඳා පවතින වෙන වෙන සාධක උෂ්ණත්වය මත තමයි මේන්ලි. ඒතර k වෙනස් වෙන උෂ්ණත්වය මතනේ. ප්‍රතික්‍රියාවක ඔයා කුඩු කරලා දැම්මත් දිය කරලා දැම්මත් සාන්ද්‍රණය කොච්චර වැඩි කරත් මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න කාරණා. ඒතර මේ වගේ ඒවට අපි කියන ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියා කියලා. එතකොට ශුන්‍ය පෙළ කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේක තව ප්‍රතික්‍රියාවක් තිබ්බොත් ඒකත් අදාළත් වෙන මේ. හිතන්න පයි ප්‍රතික්‍රියාවේ පෙළ බිඳුවයි වුණොත් කියලා. ඒතර මේ දෙකේම ඉෆෙක්ට් එක නැහැනේ. ඒ වගේ ශුන්‍ය. ඒතර ශුන්‍ය පෙළ කියන්නේ මේ අදාළ පෙළවල් වල එකතුව. මොකද යන්නේ ඒක මතක තියාගන්න. එක ප්‍රතික්‍රියාවකයක් විතරක් ශුන්‍ය වුණා කියලා අපි ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියා කියන්නේ හැම ප්‍රතික්‍රියාවකම ප්‍රතික්‍රියාවට සාපේක්ෂව පෙළවල් වල එකතුව බිඳුව වෙනවා. ඒක තමයි ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියා කියලා කියන්නේ. එතකොට දැන් ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් ගත්තම මේක මෙතන ලියන්න. අදහස දෙන්න. ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් ගත්තොත් මොකද වෙන්නේ එතකොට? මේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක කාලයත් එක්ක දැන් මේක මම මෙතන මේක අඳින්නම්කෝ දැන්. R1 ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. C කියලා මම ගන්නවා. හරි? R1 සාන්ද්‍රණය. R කියන ප්‍රතික්‍රියා වේගයේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය වෙනස් වුණා කියලා ප්‍රතික්‍රියා වේගය නියතද? නෑ ඒක නියතයි. තේරෙනවද? මොකද මේක වේගය නියතයි නෙමෙයි. සාන්ද්‍රණය නියත වුණා කියලා මේක දැන් මේ සමීකරණ y සමාන mx දැම්මට පස්සේ මේක නියතයක්නේ. මේ දෙක එකයිනේ ඉන්නේ. ඒතර මේක නියතයක් නම් මේකත් නියතයක්. එතකොට සාන්ද්‍රණය වෙනස් වුණා කියලා වේගය වෙනස් වෙන්නේ ශූන්‍ය පෙළ. ඒතර කාලයත් එක්ක මතක තියාගන්න ඒගොල්ලන්ගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ කොහොමද?
සාන්ද්‍රණය අනිවා දැන් අනිත් එක මතක තියාගන්න ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියාව කියලා ප්‍රතික්‍රියාව වැය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හරිද? ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියාව නම් මේක ප්‍රතික්‍රියක නම් ප්‍රතික්‍රියාව වෙනවා නම් ප්‍රතික්‍රියක වැය වෙන්න එපා. ප්‍රතික්‍රියක වැඩ සාන්ද්‍රණය අඩු වෙනවා. හැබැයි සාන්ද්‍රණය අඩු වුණා කියලා මේ කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවේ වේගයට බලපාන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ කතා කරන වේගය ගැන. හරිද? ස්වයං සිද්ධතාව වෙන වෙන දේවල් නෙමෙයි. වේගයට සාන්ද්‍රණය බලපෑමක් නැහැ. ඒ සාන්ද්‍රණය කොච්චර වැඩි කරත් කොච්චර අඩු කරත් මොකක් කරත් වේගය රඳාපවතින. ඒතර සාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙනවා. ඒක රේඛීය. මේ කොටස අමාරුට MCQ වලට අහන්න පුළුවන්. ඔය ප්‍රස්තාර අඳින තමයි එසේ එකකින් දෙන්න පුළුවන්. මේක වෙනස් වෙන කොහොමද? පළමු පෙළ ප්‍රතික්‍රියා. පළමු පෙළ කියලා කියන්නේ මොකද්ද? අදාළ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක වල සමස්ත පෙළවල එකතු එකයි. හරිද? උදාහරණයක් විදිහට R සමානයි K. හිතන්න A කියලා ප්‍රතික්‍රියකයක් තියෙන. එයාගේ පෙළ මම සිම්පල් A කියලා ලිව්වොත් A සමානයි 1 වුණොත් පෙළේ අගේ 1 වුණොත් R සමානයි K මෙහෙම වෙන්නේ. දැක්කද? ඔන්න ඔයයි වෙන්නේ. ඒක මතක තියාගන්න. දැන් මේකේ උඩ තේරෙන්න ඕන මට මොකක්ද? මේකේ සාන්ද්‍රණය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා වේගය වැඩි වෙනවා. ඒතර ඒක දෙක වෙන්නේ රේඛීයව. මේ දෙක රේඛීයව වෙන්නේ. එතකොට පළමු පෙළ ප්‍රතික්‍රියාවක මම සාන්ද්‍රණයත් එක්ක සාන්ද්‍රණයෙන්ද වේගය ඇන්දොත් ඒ දෙක රේඛීයව වෙනස් වෙන්නේ. දැන් සාන්ද්‍රණය දැන් කාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙනවනේ. කාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙනකොට වේගය වැඩි අඩු වෙනවා. කාලයත් එක්ක සාන්ද්‍රණය වැඩි වෙනකොට වේගය වැඩි වෙනවා. ඒ නිසා මේක රේඛීයව බිඳුව y = mx ආකාරයේ ප්‍රස්ථාරයක්. හරිද? කාලයත් එක්ක. දැන් මේ ප්‍රස්ථාරේ මේ මොනවාද? මේ ප්‍රතික්‍රියාවේ දැන් මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණින් වෙන්නේ මොකද්ද? ඩෙල්ටා c විදිහම ඩෙල්ටා t අනුක්‍රමණය වෙන ප්‍රතික්‍රියා වේගය. අපි දන්නවා ප්‍රතික්‍රියා වේගය නියතයි. කාලයත් එක්ක ප්‍රතික්‍රියා වේගය නියතයි. හරිද? ආයෙත් ඒ නිසා තමයි රේඛීය ප්‍රස්ථාරයක්. හැබැයි මේගොල්ලන්ගේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා වේගය නියත වෙන්නේ නැහැ ළමයි. ඒ තමයි මේක උෂ්ණත්වයේ නියත නම් නේ. දැන් මේගොල්ලන්ගේ දැන් මේ වගේ y = mx ආකාර ප්‍රස්ථාරයක් යන්නේ. ඒක කාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙනවා අපි දන්නවා. සාන්ද්‍රණය අඩු වෙන්න මේකේ සාන්ද්‍රණය අඩු වෙනවා. හැබැයි රේඛීය. හැබැයි මේකෙත් සාන්ද්‍රණය අඩු වෙනවා. හැබැයි බෑවුමක් යන මේ බෑවුම අනුව ටික මොකද වෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙන්නේ. මේ ප්‍රතික්‍රියා වේගය අඩු වෙනවා. දැන් මේක ප්‍රතික්‍රියා වේගය නියතයි. බෑවුම නියත බෑවුම. නමුත් මේකේ බෑවුම ටික අඩු වෙවි යනවා. පළමු පෙළ. දෙවන පෙළ ගත්තොත් ඒක අනිත් එක. උදාහරණයක් විදිහට R සමානයි K A සහ B. දැන් මේකේ ගත්තොත් මේ A ට සාපේක්ෂව පෙළ 1යි B ට සාපේක්ෂව පෙළ 1යි. එතන මේක සමස්ත පෙළ වෙන්නේ 2යි. මතක තියාගන්න මේ පෙළ කියලා කියන සමස්තගේ ප්‍රතික්‍රියාවක ඔක්කොගම එකතුව පෙළවල එකතුව. එතන මේක තියගන්න මොකද්ද? y = mx වර්ග ප්‍රස්ථාරයක්. අරක y සමානයි අරක මුල් එක නියතයක්. අරක y = mx මේක y = mx වර්ගය. මෙන්න මේ වගේ එකක් මෙතන යනවා. අමෙරිකා කියන සමහර විභාගෙදී SC කිව්ව එක මෙම අහන්න පුළුවන්. හරි. ඒක කාලයත් එක්ක මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගේ බෑවුම දෙක දැන් මේකේ දැන් අරයාගේ සාන්ද්‍රණ නියතයයි. දැන් මෙතන ගත්තොත් ඕකනේ වෙන්නේ. එතන මෙයාගේ වර්ගයක්. ඒතකොට දැන් මෙයාට වඩා අරයාගේ බවුම් වැඩිපුර මේ වෙනවා. හරි. මෙයාට වඩා වැඩිපුර අරයාගේ මේ ආරම්භයේදී අරයාගේ සාන්ද්‍රණයත් එක්ක ගත වෙච්ච වේගය නියතයි. හරි. මෙයත් එක්ක මෙයාගේ සාන්ද්‍රණය ටික මොකද වේගයත් එක්ක අඩු වෙනවා. අරයාගේ ඊට වඩා වැඩිපුර මේ වෙනවා. හරි. අර ඒ නිසා ඒක කොටසක් මතක තියාගන්න. ඒක වැඩිපුර මේ වෙන්නේ. හරි. ඔන්න ඔය වගේ ප්‍රස්ථාර තුනක් තමයි මේකෙදි මේ එන්නේ. එතකොට මේ ඔක තමයි මේ මට මේකව කියන්න ඕන කාරණා. මතක තියාගන්න මේක බෑවුම. මෙයාට වඩා වැඩිපුර මොකද මෙයාගේ ශීඝ්‍රතාවට වඩා මෙයාගේ ශීඝ්‍රතාව වැඩිනේ. මෙයාගේ වර්ගයක් නෙවෙන්නේ. ඒතර මෙයාගේ බෑවුම මෙහෙට වෙන්නේ. හරි. මෙයාට වඩා මෙයාගේ බෑවුම මෙහෙට යනවා. හරිද? එතකොට ඔය කාරණේ තමයි මට තියරි කොටසෙන් කියලා දෙන්න ඕන උනේ. හරිද? එතකොට දැන් අපේ ප්‍රශ්නෙට අපි ආවොත් ප්‍රශ්නය අහලා තියෙන්නේ හරිනේ. වෙනත් පරීක්ෂණයේ ප්‍රතික්‍රියාව සඳහා ආරම්භක සිතන ප්‍රතිඵල පහක් දක්වා ඇත. හරිද? දීලා තියෙන අගයකට මේක වෙන ගාණක් හොයන්න නැහැනේ. හරි ටෝකන් දීලා තියෙන්නේ. හරි. එතකොට අපි ඉස්සරහ ප්‍රශ්න වල මම ඔය ගන්න කොටස් ටික තියෙනවා. එතකොට අපි මේක බලමු. දැන් මේකෙදි බලලා යන්කෝ. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස අර පළවෙනි ප්‍රශ්නේ. වෙන පරීක්ෂණයකදී දැන් එක එක සීර දීලා තියෙනවා දැන්. ඩයිනයිට්‍රේට් පෙන්ටොක්සයිඩ් 0.1ක් දැම්මොත් ශීඝ්‍රතාව 0.2ක් දැම්මොත් 0.3 දැම්මොත් ශීඝ්‍රතාව දීලා තියෙනවා. එතකොට දැන් ඒ ශීඝ්‍රතාවම ආරම්භක ශීඝ්‍රතාව දීලා තියෙනවා.
දැන් මොකද වෙලා තියෙන්නේ? ශීඝ්‍රතා ප්‍රකාශන තමයි ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කරන්නේ. අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න කිව්වොත් R සමානයි K. හරිද? K කියන්නේ අපි වේග නියතය. ශීඝ්‍රතා නියතය. ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් වල සාන්ද්‍රණේ කිසියම් පෙළක්. X කියන්නේ පෙළ. ඕක තමයි වේග නියමය කියලා කියන්නේ. හරිද? ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කරන්න තියෙන්නේ K වලට ඔර K දාන්න පුළුවන්. මේකට සාන්ද්‍රණේ දාන්න පුළුවන්. X හොයන්න ඕනේ. පෙළ හොයන එක තමයි වැදගත්ම දේ. දැන් මොකද මෙතන තියලා අගයන් බලන්න. 0.01 ගුණම 6.93යි 0.02 ගුණම 1.386යි. දැන් ඔක රටා බලන්න. අරක දෙගුණ කරොත් නේද අරක හම්බෙන්නේ. 6.9යි 3 6.9යි 3 1.3යි 6යි 600යි. ඔව් තු මේක දෙගුණ කරොත් නේ. 18 මේක දෙගුණ කරොත්. හරි. එතකොට අරක දෙගුණ කරොත් මේක වෙනවා. හරි. එතකොට මේක 3 මේ ඒතර මේක දෙගුණ කරොත් මේක හම්බ වෙනවා. මේක 3 ගුණයක් කරොත් මේක දෙගුණ කරොත් මේක. ඊට මේක 3 ගුණයක් කරොත් මේක හම්බ වෙනවා. හරිද? එතකොට දැන් මේකේ කාරණේ මොකද්ද? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය හරිද? ಗುಣ කරන පාරේ පාසා ප්‍රතික්‍රියක ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. එහෙනම් මේක ශූන්‍ය පෙළ වෙන්න පුළුවන්. මේ තුنين ශූන්‍ය පෙළ වෙන්න පුළුවන්. ශූන්‍ය පෙළ වෙන්න බෑ නේ. ශූන්‍ය පෙළ වල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් එක්ක ප්‍රතික්‍රියා සාන්ද්‍රණයත් එක්ක ශීඝ්‍රතාව නියතයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේකේ ශීඝ්‍රතාව වෙනස් වෙනකොට ප්‍රතික්‍රියා වේගය වෙනස් වෙනවා. පළමු පෙළ වෙන්න පුළුවන්. පළමු පෙළ වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. ඇයි? මේක ගන්න අර මේ වගේ ඒකාකාරාගයක් නේ. ශීඝ්‍රතාව වැඩි වෙනද මේකදී R සමානුපාතික වෙන්නේ C ට වගේ. මේක දෙගුණ කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව දෙගුණ වෙනවා. මේක දෙගුණ කරොත් මේකත් දෙගුණ වෙනවා. මේක තුන් ගුණයක් කරොත් මේක තුන් ගුණයක් වෙනවා. තේරුණාද? හැබැයි මේක වෙන්න බෑ. දෙවෙනි පෙළ නම් මොකද වෙන්නේ? දෙවෙනි පෙළ C ගේ වර්ගය. මේක දෙගුණ කරොත් මේක හතර ගුණයක් වෙනවා. තේරුණාද? දැන් මේකේ සාන්ද්‍රණය දෙගුණ කරාට පස්සේ වේගය දෙගුණයක් වෙලා තියෙන්නේ. නමුත් දෙවෙනි පෙළ නම් වේගය දෙගුණ කළොත් වේගය හතර ගුණයක්. සාන්ද්‍රණය දෙගුණ වේගය හතර ගුණයක්. ඒ නිසා අනිවාර්යෙන් මොකක්ද? මේක පළමු පෙළ ප්‍රතික්‍රියාවක්. පළමු පෙළ නම් මොකද්ද? මෙයාගේ පෙළ වෙන්න ඕනේ එකයි. පළමු පෙළ කියන්නේ සමස්ත පෙළ එකයි වෙනවා. ඒ කියන්නේ x අගේ එකයි. ඒ නිසා මෙයාගේ ප්‍රකාශනයේ සමාන වෙන්නේ R සමානයි එකේ ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් ගෑස්. එක ලියන්න අවශ්‍ය නැහැ නිකන් ලිව්වත් ඇති. දැක්කද මේ කොටස මේ කොටස වර කරන්න බෑ. පළමු පෙළ ශුන්‍ය පෙළ සහ දෙවන පෙළ ප්‍රතික්‍රියා ගැන අදහසක් නැත්තම්. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ අදහස තියෙනවා. මොකද විභාගයේ ඕනනම් සමහරවල් ඊළඟ පාර මේ ප්‍රස්ථාරයන් ගන්න ඉන්න පුළුවන්. සාන්ද්‍රණය කාලයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේ සාන්ද්‍රණයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා වෙන්න. හරිද? ඊට තව ප්‍රශ්න ටිකක් තියෙනවා. තව ප්‍රශ්න ටික ගත්තොත් ඒකේ තියෙන අර්ධ ජීව කාලය ගැන. right මම එකකින් මේ ප්‍රශ්නේ අර මේ ගොඩාක් අර තීරි කොටස් ටික ඔක්කොම ඔය කව් වෙන ප්‍රශ්නයක්. හරිද? ඒ නිසා ඒක වැදගත් වෙනවා. අපිට මේක ඉගෙන ගන්න මේ මොකද අර සමහර අවුරුදු වල සමහර හොඳ ප්‍රශ්න අහලා තියෙන නිසා. හරිද? අර්ධ ජීව කාලය ගැන අහලා තියෙන්නේ. හරි? ඒක නිකන් ලොකු කොටසක් නෙමෙයි. ඒක නිකන් අර පොඩි තීරි කොටසක්. මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ. අර්ධ ආයු කාලය. හරිද? අර්ධ ආයු කාලය T half කියලා අපි ගන්න. දැන් මේකෙදි කියන්නේ සරල කතාව කාලයත් එක්ක අපි දන්නවනේ. ප්‍රතික්‍රියානික මතක තියාගන්න හොඳට අනිවාර්යෙන් කාලයත් එක්ක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය අඩු වෙනවා. සමහරව අර ශුන්‍ය පෙළ කියලා කියන හිතුවම හිතන සාන්ද්‍රණය අඩු වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියක වැය වෙනවා. හැබැයි ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය වේගයට බලපාන්නේ නැහැ. ඒකයි පොයින්ට් එක. නමුත් අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය අඩු වෙනවා. හරි අනිවාර්යෙන් ප්‍රතික්‍රියක වැය වෙනවා. හරි කාලයත් එක්ක අපි දන්නවනේ. කාලයත් එක්ක ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය අඩු වෙනවා. ඕකනේ වෙන්නේ නික අදහස ගත්තොත්. එතන මොකද අර්ධ ආයු කාලය කියන්නේ? අර්ධ ආයු කාලය කියන්නේ දැන් මේක ආරම්භක ශීඝ්‍රතාව සීනෝ. ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණ හරිද? එයාගේ තිබ්බාගේ half වෙන්න නැත්නම් භාගයක් වෙන්න ගත වෙච්ච කාලයට තමයි අපි කියන්නේ යාගේ අර්ධ ආයු කාලය කියලා. උදාහරණ ආරම්භයේදී C නෝට් සාන්ද්‍රණයකින් ප්‍රතික්‍රියාවක් ආරම්භ කරනවා. ඕකේ භාගය කියන්නේ C භාගෙනේ. C නෝට් භාගෙනේ. ඕක වෙන්න ගත වෙච්ච කාලයට තමයි අපි කියන්නේ මෙයාගේ අර්ධකායු කාලය එකක් ගියා කියලා. ඕක C භාග වෙන්න විතර නෙමෙයි මෙතන ඉඳන් තව භාගයක් යනවා. හරිද? C භාග ඉඳලා ඒ කියන්නේ මේ භාගය දැන් මවුල 10ක් දැම්මා. ඊට පස්සේ මවුල 5ක් වුණා. මේ මවුල 5න් තව භාගයක් කියන්නේ 2.5. කියන්නේ C භාගයෙන් භාගයක් කියන්නේ C බෙදීම 4ක්. ඔය C බෙදීම 4 කියන්නේ තව
තව T1/2 එක තව අර්ධ කාලය. ඒ කියන්නේ 2යි T1/2. මේක C4. ඒතර ඕකෙන් තව එකක් යනවා කියන්නේ C බෙදීම 8ක්. හරිද? ඔය අදහස් තමයි මේ අර්ධායු කාලය කියන එකෙන් කියන්නේ. එතන මෙතන 3යි T1/2 අර්ධායු කාල 3ක්. තෝමම අර්ධායු කාල ඕන තරම් ගන්න පුළුවන්. එතකොට අපිට නිකන් අපි භාවිත MCQ වලට අහන එකක් තමයි මේ ශුන්‍ය පෙළ පළමු පෙළ සහ දෙවන පෙළ ප්‍රතික්‍රියාවල අර්ධායු කාලය වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන. මතක මේක නිකන් තියරි කොටස මේකේ තියෙන්නේ මේකේ වෙන්නේ ඇයි කියන එක ගැන වාගෙන් අහන්නේ නැහැ. නිකන් අදහස මතක තියාගන්න තියෙන්නේ. මතක තියාගන්න ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක T1/2 එකට අපේ අර්ධායු කාලය අනුලෝම සමානුපාත කියන අදාළ මොනවාද ආරම්භක ප්‍රතික්‍රියා ශීඝ්‍ර ආරම්භක ප්‍රතික්‍රියක සාන්ද්‍රය. හරිද? C0 මම ගත්තේ. ආරම්භ ප්‍රතික්‍රියා සාන්ද්‍රණය වැඩි වෙන තරමට එයාගේ අර්ධායු කාලය වැඩි වෙනවා. හැබැයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක හරිද? මතක තියාගන්න දැන් මේක නිකන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවක තමයි දැන් මම ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එයාගේ ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය මත රඳා පවතින්නේ නැහැ. හැබැයි අර්ධායු කාලය මෙයාට රඳා පවතින ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මත. පළමු පෙළ ප්‍රතික්‍රියාවක අපි දන්නවා ශීඝ්‍රතාවය රඳා පවතින ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය මත. නමුත් මේගොල්ලන්ගේ අර්ධායු කාලය සාන්ද්‍රණය මත රඳා පවතින්නේ. හරිද? එයාගේ සාන්ද්‍රණය මත රඳා තමයි ඒක නියතයක්. ඒක මොකටද මතක තියාගන්න සාන්ද්‍රණය වැඩි කරා කියලා ඒගොල්ලන්ගේ අර්ධායු කාලය වෙනස් වෙන්නේ. ආරම්භක සාන්ද්‍රණය වෙනස් කරා කියලා අර්ධායු කාලය වෙනස් වෙන්නේ. දෙවන පෙළ ප්‍රතික්‍රියාවක ඒක අනිත් එකකින් පරස්පරය වෙනවා. හරිද? දෙවෙනි පෙළ ප්‍රතික්‍රියාවක් ගත්තොත් ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ආරම්භක ශීඝ්‍රතාවයේ පරස්පරය තමයි එයාගේ T1/2 එක වෙන්නේ. ඒ නිසා නිකන් ඔක නිකන් මතක තියාගන්න තමයි කාරණේ තියෙන්නේ. හරිද? මොකද මේ half එක ගැන ලොකුවට මේකෙදි කතා කරන්න අපි විශේෂ නිර්දේශ නැහැ. මේ නිසා මේ අර නිකන් මුලිය අදහසක් මෙතන ගන්න තියෙනවා. හරිද? එතකොට අපි අහලා දෙන ප්‍රශ්නේ බලන්න. අහලා තියෙන්නේ වෙනත් පරීක්ෂණයක් කෙල්වින් 300 දී නයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් 0.6 සාන්ද්‍රණය සිදු කළ තප්පර 500කට පසු ඉතිරි වී ඇති සාන්ද්‍රණය මෙච්චරයිලු. අපෙන් අහන ප්‍රතික්‍රියා අර්ධායු කාලය. සාමාන්‍ය මේ වගේ ගණන් සාමාන්‍යයෙන් අහලා නැහැ. ඒ නිසා මම මේක පාවිච්චි මේක තෝරගත්තේ. ඒ කියන්නේ දැන් ආරම්භයේ 0.64ක් තිබ්බනේ. ආරම්භයේ 0.64ක් තිබ්බා. තප්පර 500ක් ගියාට පස්සේ ඒ කියන්නේ 0.02ක් ඉතුරු. 0.02ක් ඉතුරු. ඔක බෙදුවොත් කීයක් දෙන්නේ? 32යිනේ. 32 කියන්නේ දෙකේ පස්වෙනි බලය. ඒ කියන්නේ අර්ධ ජීව කාල කීයක් ගියලද? 5ක් ගියලු. තේරෙනවද කියන කාරණේ? ආරම්භකේ 0.4ක් තිබ්බා. දැන් තියෙන 0.02. ඒ කියන්නේ බෙදීම 32යි. 32 දෙවෙනි බලය 5යි. දෙකේ පස්වෙනි බලය නෙමෙයි. ඒ කියන්නේ අර්ධ ජීව කාලය. ඒ කියන්නේ දැන් මේක ආරම්භකේ 0.64 නේ. කොහොමද යන්නේ? 6.64. ඊට පස්සේ 0.6 0.32 තේරෙනවනේ. හරි 0.32 0.16 0.08 අන්න එතනට ඕකන්නේ ඔය වගේ half 5ක් ගිහිල්ලා මේ වගේ අර්ධ ජීව කාල 5ක් ගිහිල්ලා ඉතින් මුළු කාලේ තප්පර 500 නම් අර්ධ ජීව කාල 5ක් ගියා නම් මොකද වෙන්නේ අපේ T1/2 එක තප්පර 100 තේරෙනවද ගන්න ගන්න නිකන් අර හිතලා ගන්න පුළුවන් අර අදහස තේරුම් ගන්න ඇත්තටම ගත්තොත් මේ චාලක රසායන දැනුමටත් අන්න නිකන් අර අදහස මේකේ තියෙන්නේ හරිනේ මුළු ඔක්කොම 0.4 ඉඳලා 0.02ට එන්න අර්ධ ජීව කාල 5ක් ගිහිල්ලා අර්ධ ජීව කාල 5ක් හරි ඒක ලියන්න ඕන අර්ධ ජීව කාල 5ක් වැය වී ඇත අර්ධ ජීව කාල 5ක් වැය වෙලා තියෙනවා අර්ධ ජීව කාල 5ක් වැය වෙලා තියෙන තප්පර 500 එනසයි තප්පර 500 පහෙන් බෙදලා තප්පර 100යි යගේ මේකෙන් දෙවැනි එක අහලා තියෙන්නේ ඒක චාලක රසායනික කාර්යසාක තුන්දේ සීක්‍රතා නියතේකරණය කරා. දැන් මේකෙදි අපිට සාන්ද්‍රණ කිසි දෙයක් දීලා නැහැ. දීලා තියෙනවා නුනාට දැන් මේ ගාන හදන්න පුළුවන් මොන ක්‍රම දෙකකට. දැන් අපිට ප්‍රතික්‍රියාව සීක්‍රතාවේ දීලා තියෙනවා. කෙල්වින් 300 දී ප්‍රතික්‍රියාව සීක්‍රතාවය අපි දන්නවා. අපිට මේ මොනවාද ප්‍රතික්‍රියාව සීක්‍රතාවේ දීලා තියෙනවා. අපිට සාන්ද්‍රණ දීලා තියෙනවා. ඒසෙන් කී හොයන්න පුළුවන්. දැන් මේ ප්‍රතික්‍රියාව පළමු පෙළනේ. පළමු පෙළ ප්‍රතික්‍රියාවන්නේ. දැන් අපි දන්න පළමු පෙළ ප්‍රතික්‍රියාව අනිත් එක මට කියන්න බැරි නම් මෙතන පළමු පෙළ ප්‍රතික්‍රියාවක ළමයි සාමාන්‍ය අපි half life එක හොයන්නේ පළමු පෙළ
0.693 බෙදීම එයාගේ ශීඝ්‍රතා නියතයි. හරිද? ඒක මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඔක සමහර වෙලාවට පේපරේ මේක දෙන්නත් පුළුවන්, නොදෙන්නත් පුළුවන්. හරි? ඒ නිසා මේක මතක තියාගන්න. පළමු පෙළ ප්‍රතික්‍රියාවක මොකක්ද මේක නියතයිනේ. මේකේ මේක half life එක දාපුවා තියෙන මෙයාගේ වේග නියතය. ඒ වේග නියතය වුණාදවන උෂ්ණත්වයම. හරිද? ඒතකොට T half සමාන වෙන්නේ 0.93 බෙදීම K. අපි ශීඝ්‍රතා නියතය හොයන්න පුළුවන් කොහොමද? 0.693 ප්‍රගත වෙච්ච කාලේ 100. හරිද? එතකොට 6.9යි 3 10 රින 3යි. හරිනේ. තප්පරයට. මොනක තමයි උත්තරේ. එතකොට මේක තමයි අපේ ශීඝ්‍රතා නියතය. ඕන්න දැන් අපි මෙතන හදපු ගානේ මේ ගානේ මෙතන මේකට ආදේශ කළ මේක ගන්නත් පුළුවන්. අපේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපි දැන් ඒගොල්ලෝ දීලා තියෙන පරීක්ෂණයකදී ආරම්භක සාන්දනය සහිතව සිදු කළා. ඒක ආරම්භක ශීඝ්‍රතාවය අපිට දීලා තියෙනවනේ. ආරම්භක ශීඝ්‍රතාවය දීලා හරිනේ. ආරම්භක ශීඝ්‍රතාවය දීලා තියෙනවා. ඒකට මේකට ආදේශ කරොත් ඔයාට මේ කොටසට මෙන්න මේ කොටසට ආදේශ කරන්න පුළුවන්. එතකොට k සමානයි r බෙදීම n2 ගේ සාන්ද්‍රය. r කියලා කියන්නේ 6.9යි 3යි 5යි. අපේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේක 0.01යි. එහෙම කරොත් 6.93යි 10 3යි. දැන් ඔය ක්‍රම දෙකෙන්ම හොයන්න බලන්න. ප්‍රතික්‍රියා වේග නියමයේ දාලා ගන්නත් පුළුවන්. නැත්නම් අර සමීකරණය දාලා ගන්නත් පුළුවන්. හරිද? ඒක තමයි අපෙන් අහලා තියෙන්නේ. අර්ධ ජීව කාලය සම්බන්ධව. අර්ධ ජීව කාලය ගැන ඔය ටික මතක තියාගත්තම ඇති. ඒතර ඔයාලට තේරු මතක තියාගෙන ඒක ගොඩක් මතක තාපවතිනවා ඒක. පළමු පෙළ ප්‍රතික්‍රියාවක ඒක මතක තියාගෙන නියතයක්. හරි. ඒ කියන්නේ නියතයක් කියලා කියන්නේ ඒක ශීඝ්‍රතාව ප්‍රතික්‍රියක ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාව වල ආරම්භක සාන්ද්‍රණය මත පවතින්නේ නැහැ. උෂ්ණත්වය මත වෙනස් වෙනවා. ආරම්භක සාන්ද්‍රණය මත පවතින්නේ නැහැ. නමුත් ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක මතක තියාගන්න ඒක සාන්ද්‍රණය මත පවතී. හරිද? ඒක අර්ධ ජීව කාලය ගැන අපේ විශේෂ දේශයට අපිට ඔය ටික දැනගත්තම ඇති. දැන් අන්තිම ප්‍රශ්නේ ප්‍රතික්‍රියාව සඳහා මූලික පියවර යාන්ත්‍රණයක් කරා සිදුවේ. පාසන මූලික පියවර යාන්ත්‍රණයක් සඳහා සිදුවේ. මේක නියනකොට අපි. දැන් මේක ළමයි අනිත් කොටස මේ අපේ සිලබස් එකේ කෙමිස්ට්‍රි මේ ජාලක රසායන අන්තිම හරිය වගේ තියෙන කොටසක් මේ. ඒ බහුපියවර ප්‍රතික්‍රියා. බහුපියවර ප්‍රතික්‍රියා. ඒ ගැන අපි කතා කරන ගොඩාක් ප්‍රතික්‍රියා ඇත්තටම එක පියවරකින් වෙන්නේ නැහැ. අපි තුමු උදාහරණයක් විදිහට දෙන්න AB එකතු වෙලා D හදන ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරිද? ඇත්තට සමහරවිට මේ වෙන්නේ මේ ප්‍රතික්‍රියාව AB එකතු වෙලා D හදලා right AB එකතු වෙලා D හදනවා. ඊට පස්සේ මොනවාද D ඊට පස්සේ හිතන්න E කියලා කෙනෙක් එක ප්‍රතික්‍රියා කරලා C හදනවා. හරි හිතන්න මෙහෙම ගමු. D AB එකතු වෙලා D හදනවා. ඊට පස්සේ D ප්‍රයෝජනලා තමයි ආයි C හදන්නේ. හරි ඔන්න ඔය වගේ C හදන. ඒතර මැදදී මේ D කියලා එක්කෙනෙකුත් හැදෙනවා. නමුත් D කියන කෙනා මේ අපේ ප්‍රධාන ප්‍රතික්‍රියාවේ නැහැ. හරිද? සමාන ප්‍රතික්‍රියා පියවර වගේ තෝග ගණන් තියෙන්න පුළුවන්. ඒ වගේ වලට කියන බහුපියවර ප්‍රතික්‍රියා. මොකද ගොඩක් අපි කතා කරන ප්‍රතික්‍රියා බහුපියවර ප්‍රතික්‍රියා කියන්නේ පියවර ගොඩක්. එන මේ වගේ මේ තනි පියවර වලට අපි කියන මොනවා කියලාද? මූලික ප්‍රතික්‍රියා. මූලික පියවර කියන්නේ. හරිද? ඒ බහුපියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ ප්‍රතික්‍රියා පියවරයන් රාශියකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. පියවර රාශියකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. ඒතර ඒ වගේ මේ එක එක ප්‍රතික්‍රියාවට අපි මූලික ප්‍රතික්‍රියා කියලා කියනවා. දැන් මේ බහුපියවර ප්‍රතික්‍රියා ගැන කතා කරන්නේ ඇයි? ඒකට හේතුව ළමයි මතක තියාගන්න. දැන් මෙතන මම කියන්නේ මේවට මූලික ප්‍රතික්‍රියා නැත්නම් මූලික පියවර කියලා අපි කියනවා. හරිද? මේවා මූලික පියවර. වැදගත් පොයින්ට් එක තමයි මම මේක. මොකද්ද? බහුපියවර ප්‍රතික්‍රියාවක අපිට මේ පෙළ කියන දේ කෙලින්ම මේ සමීකරණ දිහා බලලා කියන්න බෑ. දැන් මේ ප්‍රතික්‍රියාවේ වේග නියමය මම ලියන්නේ කොහොමද? R සමානයි K A සාන්ද්‍රණය x B සාන්ද්‍රණය y කියලා මම ලියනවා. දැන් මම x y දන්නේ නැහැ. හැබැයි දැන් මේ ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාවක්. හරිද? මේ ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාව. දැන් මේ ප්‍රතික්‍රියාව කියලා. මේ ප්‍රතික්‍රියාවේ D වලින් C වෙනව ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාව කියලා අපි ඒගොල්ලෝ දෙනවා. මූලික ප්‍රතික්‍රියාවක මතක තියාගන්න එයාගේ ස්ටොයිකියෝමීටරික අගය තමයි එයාගේ පෙළ වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ වේග නියමය කී මොකද්ද? R මම හිතන්නේ K' කියලා දාන්න. D සාන්ද්‍රණය 1යි.
හොඳට මතක තියාගන්න. මේක මූලික ප්‍රතික්‍රියාවක් වෙනවා. මේ මූලික ප්‍රතික්‍රියාවේ මොකද වැදගත්කම? අපිට ඒගොල්ලන්ගේ මේ පෙළ ගත්තොත් එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් අගයට සමාන වෙනවා. ඒක ස්ටොයිකියෝමෙට්‍රික් අගය කෙලින්ම පෙළ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මූලික පියවරවල වැදගත්කම. එතකොට අනිත් එක තමයි නමුත් ඒ වගේම බහුපීර ප්‍රතික්‍රියාව කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාව ගත්තොත් අපිට එකපාරට එහෙම දාන්න බෑ. මොකද පියවර මං ගන්න ගොඩාක් ගණනාවකින් වෙන නිසා අපිට ඒගොල්ලන්ගේ මෙහෙම ගණනය කිරීමක් කරන්න වෙනවා මේගොල්ලන්ගේ පෙළ හොයනකොට. ඔක තමයි බහුපීර ප්‍රතික්‍රියාව සහ මූලික ප්‍රතික්‍රියාව කියලා අපි අදහස කියමු. හරිද? ඊට පස්සේ මේ බහුපීර ප්‍රතික්‍රියාවක ඇත්තටම දැන් බහුපීර මේක අපිට අපේ වැදගත් සමස්ත ප්‍රතික්‍රියාව මේකනේ අපිට අපේ අයන් ප්‍රොඩක්ට් එක මේක. ඉතින් මේ වගේ පියවර හිතන් පියවර ගොඩාක් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවේ. ওই ප්‍රතික්‍රියාවලින් සමහර ප්‍රතික්‍රියා ළමයි වේගෙන් සිද්ධ වෙනවා. සමහර ප්‍රතික්‍රියා සෙමින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වේගෙන් වැඩි වේගෙන් වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. අඩු වේගෙන් වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න බහුපීර ප්‍රතික්‍රියාවක වේගය රඳාපවතින එකක් මතද? සෙමින් සිදුවන වේ ප්‍රතික්‍රියාව මත නැත්තම් වේගය අඩු ප්‍රතික්‍රියාව මත. සෙමින් සිදුවන ප්‍රතික්‍රියාව මත. ඒකෙන්ද උදාහරණයක් විදිහට හිතන්න මේ AB කියන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ওই ප්‍රතික්‍රියාව පියවර 4කින් යනවා. එතකොට ওই පියවර 4න් එක ප්‍රතික්‍රියාවක් තියෙනවා. ওই ප්‍රතික්‍රියාව තමයි ඒ අදාළ ප්‍රතික්‍රියාවේ වේගයට බලපවත්වන්නේ. හරි? නැත්තම් කොහොමද අනිත් හැමෝම බලපාන්නේ නැහැ. වේගය පියවර 4ක් වුණා කියලා 4ම බලපාන්නේ නැහැ අරයාගේ වේගයට. අරයාගේ වේගයට බලපාන යම් කිසි ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව කොහොමද හොයාගන්නේ? ඒ ප්‍රතික්‍රියාව වැදගත් ලක්ෂණය තමයි ඒ ප්‍රතික්‍රියාවේ වේගය අඩුයි. හිමින් සිද්ධ වෙන්නේ. ඒතර ඒ ප්‍රතික්‍රියාවේ වේගය අපි පාවිච්චි කළා තමයි අර බහුපියවර ප්‍රතික්‍රියාවේ අපි වේග නියමය ලියන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ ප්‍රතික්‍රියාව ගන්නකො. මේ ප්‍රතික්‍රියාව අපි දන්නවා අපි අපේ සමස්ත ප්‍රතික්‍රියාව විතර මේක උදාහරණයක් විදිහට පෙන්නුවොත් අපේ මූලික අපේ බහුපියවර ප්‍රතික්‍රියාව මේකනේ. N2O5 ප්‍රතික්‍රියා කළ 4යි NO2 ගෑස් ඔක්සිජන් හදනවා. මේකනේ අපේ ප්‍රතික්‍රියාව. හැබැයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ පියවර 3කින්. හරි දැන් පළවෙනි පියවර බලන්න. පළවෙනි පියවරේ ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් සමතුලිතයක් හදලා NO3 එක්ක NO2 හදනවා. එයාත් එක්ක මේක තමයි මේක වේගවත් ප්‍රතික්‍රියාවක්. හරිද? මේවා ඇත්තටම ගත්තට අපේ අතරමැදි ප්‍රතික්‍රියාව. අපි කියනවා මේව මූලික ප්‍රතික්‍රියා අතරමැදි ප්‍රතික්‍රියාව කියලා. හරිද? සමහර මොකද දැන් මේ NO3 ගත්තොත් මේ ප්‍රතික්‍රියාව නෑත් එක්ක දැක්ක ඒව නැති වෙනවා. දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ? NO3 ප්‍රතික්‍රියා කරනවා NO2 එක්ක. NO2 එක්ක ප්‍රතික්‍රියා කරලා ඒකෙදි NO2 එක ප්‍රතික්‍රියා කළා NO2 හදලා හරිද? පරමාණුක ඔක්සිජන් නිදහස් කරන පරමාණුක ඔක්සිජන්. දැක්කනේ? ඒක මතක තියාගන්න පරමාණු ඔක්සිජන් නිදහස් කරනවා. ඒක සෙමින් වෙනවා. මම ඒක පොඩ්ඩක් හයිලයිට් කරන සෙමින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. මේක වේගයෙන් මේක සෙමින්. හරි තුන්වෙනි පියවරේ ඩයිනයිට්‍රජන් පෙන්ටොක්ස් N2O5 ප්‍රතික්‍රියා කරන පරමාණුක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා NO2 ප්‍රතික්‍රියා කළ නයිට්‍රජන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සිජන් හදනවා. මේක වේගවත්. හරිද? ඒතර මේ සමස්ත ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ මූලික පියවර තුනේ. දැන් මේකේ මේ තියෙන NO3 මේව ගැලවෙනවා. දැන් මෙතන NO3 හැදුණා මෙන්න NO3 වැය වෙනවා මේ. පරමාණු ඔක්සිජන් මෙතන හැදුණා පරමාණු ඔක්සිජන් වැය වෙනවා. ඔය විදිහට තමයි මේක වෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියා තුනෙන් අපෙන් විභාගයට අහන එක තමයි මොකද්ද? මේ ප්‍රතික්‍රියා තුනේ වේගය කියන්නේ මේ ප්‍රතික්‍රියා තුනෙන් මේ ප්‍රතික්‍රියා අපි දැන් මෙයානේ අපේ අන්තිම ප්‍රතික්‍රියාව සමස්ත නිකන් සමඩි වගේ ප්‍රතික්‍රියාවක් තියෙන මෙයානේ. මේ තුනෙන් වේගය මෙයාගේ වේගය රඳා පවතින මේ තුන් දෙනේ මොන කෙනා මතද? මම මොන කෙනා මතද? සෙමින්ම සිද්ධ වෙන වේගය අඩුම ප්‍රතික්‍රියාව මත. වේගය අඩුම ප්‍රතික්‍රියාව මෙයා. එතකොට මෙයාගේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ මතක තියාගන්න බලපානවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ වේගය බලපාන මොකටද? මේ ප්‍රතික්‍රියාවේ වේගය. ඕක තමයි මෙතන තියරි පොයින්ට් එක. ඔගේ MCQ වලටත් වැදගත්. SCQ 23 මැද. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? යාන්ත්‍ර වේග නියමයට අනුකූලව පෙන්නන්න. ඒතර වේග නියමයට අනුකූලව පෙන්නනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න මම කියවනේ මේව මූලික ප්‍රතික්‍රියා. මූලික ප්‍රතික්‍රියාවනේ වැදගත් ලක්ෂණය මොකද්ද? මේගොල්ලන්ගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක ඒගොල්ලන්ගේ පෙළයට සමාන වෙනවා.
ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක ඊළඟ පෙළට සමාන වෙනවා. ඒතර මේ ප්‍රතික්‍රියාව මම එක R dash කියලා ගන්න. හරි. සෙමින් සිදුවන මම ලියනවා සෙමින් සිදුවන ප්‍රතික්‍රියාවට. යාර දෙ වෙන්න අපිට වැඩක් නැහැ. මොකද ඒ දෙන්නගේ ඒ දෙන්න ඇත්තම ගත්තොත් මේගොල්ලන්ට වේගය රඳා පවතින්නේ නැහැ. මේ දෙන්නගේ වේග මේ ප්‍රතික්‍රියාවට බලපාන්නේ නැහැ. බලපාන්නේ මෙයා. සෙමින් සිදුවන ප්‍රතික්‍රියාව මම ලියුවොත් මේක R dash කියලා ලියනවා. හරිද? K dash කියලා මම ලියන්න. NO3 gas. හරිද? NO3 NO2 gas. හරිද? NO2 gas කියලා ලියුවා. හැබැයි දැන් ඇත්තටම මේක ලිව්වා කියලා මේක වැඩේ ඉවර වෙන්නේ නැහැ ළමයි. මොකද හේතුව? NO3 ගත්තොත් මේ ප්‍රතික්‍රියාව නැහැ. දැන් මේ NO3 ඒ කියන්නේ මතක තියාගන්න NO3 සාන්ද්‍රණය මේ ප්‍රතික්‍රියා වේගයට රඳා වේගයට බලපානවා. ඒක තමයි මම කියන්නේ. හැබැයි වේග නියමයේ අපිට මේක ලියන්න බෑ. මොකද මේ අපේ සමස්ත ප්‍රතික්‍රියා අවසන් ප්‍රතික්‍රියාවේ මේ NO3 නැති නිසා. ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට මේක හදාගන්න වෙන මොකක් කර ක්‍රමයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මේක මෙතන මෙහෙම ලියන්නම්. හරිද? අපිට මේක පාවිච්චි කරන සමතුලිතයක් ඇතුළේ. සමතුලිත ප්‍රතික්‍රියාවට මම මේක ලිව්වොත් හරිද? සමතුලිත ප්‍රතික්‍රියාවට මම මේක KEQ කියන්නේ ඉක්වේෂන් අර ඉක්විලිබ්‍රියම් එකේ අපි සමතුලිත ප්‍රතික්‍රියාව ලිව්වොත් ඒකේ සාන්ද්‍රණය ලිව්වොත් NO3 gas හරිද? NO2 gas හරිද? N2O5 gas කියලා මම ලිව්වා. හරිද? දැන් මට ඕනේ මෙතන NO3 කියන එක නැති කරගන්න තමයි. හරිද? NO3 කියන එක නැති කරගන්න. මොකද N2O5 සහ NO2 අපි තියෙන කෙනානේ කොහොමද? N2O5 තියෙන කෙනා. NO3 අපි නැති කරගන්න. ඒතර මෙතනදී මම KEQ මේක මම මේ පැත්තට යවනවා. ලේසි නිසා N2O5 gas NO3 NO2 gas කියලා මම ලියුවා. හරිද? එතකොට දැන් මම NO3 සහ NO3 සහ NO2 දැන් මේ මෙතන මම හදාගත්තේ ඒක. දැන් මම අර සෙමින් සිද්ධ වෙන මූලික ප්‍රතික්‍රියාවේ වේග නියමය ලිව්වා. ඒ වේග නියමයට දැන් මම මේ කොටස හදාගත්ත මෙතන. right? ඒතර මට මේ කොටස මෙතනට ආදේශ කරන්න පුළුවන්. එතකොට R dash K dash K equation N2O5 gas. හරිද? N2O5 gas කියලා ලියමු. N2O5 gas කියලා ලියමු. එතකොට දැන් ඒතර අවසානයේදී මේ දෙන්න වෙනුවට මට ලියන්න පුළුවන් නිකන් K double dash කියලා මම එකක් දානවා මෙයාගේ R dash ට. හරි K double dash N2O5 gas කියලා මම ලියමු. දැන් මොකද වෙන්නේ මේක? N2O5 ගත්තොත් N2O5 කියලා කියන්නේ මොකක්ද? මෙතන දැන් මෙතන අගේ එන්නේ 1. ඒතර දැන් මෙතන K dash කියන එකේ කියන්නේ වේග නියත යන්නේ ඒක අවුලක් නැහැනේ. R කියන ප්‍රතික්‍රියා වේගය ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් කියන්නේ ඒක සාන්ද්‍රණය. ඒතර මෙතනදී බලය ගත්තොත් කීයද 1යි. ඒ කියන්නේ මෙතන තේරුම් ගන්න කාරණේ මෙතන ප්‍රතික්‍රියා පෙළ 1 වෙනවා. ඒ කියන්නේ අපේ අවසාන වේග නියමයත් ඕකනේ වෙන්න ඕනේ. හරි. අවසාන වේග නියමයත් මේ මොනවාද? අවසාන වේග නියමයක් වෙන්න ඕන ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් පාවිච්චි කරලා. ඒතර එයාගේ සාන්ද්‍රණය මතන දාපවතින මේක පළමු බෙල ප්‍රතික්‍රියාවක් මේ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි මේකදී හදන්න තියෙන්නේ. මේ විතර මට තියරි කොටස් ටික කියලා දෙන්න ඕනේ. මේකේ අර වෙන කාරණේ නේ කියලා දෙන්න. වේග නියමය කියන්නේ මොකද්ද? වේග නියතය කියන්නේ මොකද්ද? බහුක්‍රිය ප්‍රතික්‍රියා කියන්නේ මොකද්ද? පළමු බෙල ප්‍රතික්‍රියා කියන්නේ මොකද්ද කියන එක. හරි. මොනවාක තමයි අපේ පළවෙනි ප්‍රශ්نين අපි සාකච්ඡා කරේ. හරිද? ඊට පස්සේ තියෙන ප්‍රශ්න ටික නම් අමාරු ප්‍රශ්න ටික නෙමෙයි. හරිද? මට ඊළඟ ප්‍රශ්නේ මට විස්තර කරලා දෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ඒකත් අපි තියරි කොටස මම කරන්නේ මේක අර තියරි ගොඩක් තියෙන නිසා මේ තියරි කොටස පැහැදිලි කරන්න ඕනේ කියලා. හරි? ඒක වෙන එක අවුරුදු 2021 අහලා තියෙන කොටස. ඒකෙදි දීලා තියෙන්නේ වායු කලාපයේදී සිදුවන හරිද මේකේදී වායු කලාපය මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙනවා P gas හරිද Q gas R gas කියන ප්‍රතික්‍රියාවක් වෙනවා ඊට P exoichemical Q exoichemical symbol ලා හරිද මෙහෙම ප්‍රතික්‍රියාවක් හරිද මේක අමතක කරන්න මේක වෙන එකක් ඉදිරි ප්‍රතික්‍රියාවේ සඳහා එන්තල්පි වෙනස චක්‍රීය ශක්තිය පිළිවෙලින් දීලා තියෙන ප්‍රතික්‍රියා නම් වල ශක්තිය සටහනක් අඳින්න ලකුණු කර සක්‍රීය ස්ථානය වෙනකුණු කරන්න. මේ සක්‍රියන ශක්තිය
ශක්තිය ඒක පොඩ්ඩක් වැදගත්. හරි මේ සක්‍රීය ශක්තිය කියන්නේ මොකද්ද? දැන් අපි සංඝට්ටනවාදී කියලා එකක් කතා කරනවා. හරි සංඝට්ටනවාදී. සංඝට්ටනවාදී කියන්නේ ළමයි මේ සංඝට්ටනවාදී කියන්නේ අණුක මට්ටමේ කියන්නේ අද පැහැදිලි කිරීමක් ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තම ගත්තම ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනවා කියුවට මේක අණුක මට්ටමේදී දන්නේ නෑනේ. මේක වෙන්නේ කොහොමද කියන එක විස්තර කරන යම් අදහසක් මේ. හරිද? ඔය මොනවාද මේ අපි ඔය පාදයන් ගැන කතා කරන එක එක්ස්ප්ලනේෂන්ස් තියෙනවා. ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. මේකට අනුව ප්‍රධාන කරුණු තුනක් තියෙන්න ඕනේ මේ අණු වලින් ඵල හැදෙන ප්‍රතික්‍රියා වලින් ඵල හැදෙන ප්‍රධාන කරුණු තුනක් තෘප්ත වෙන්න ඕනේ. එන්න සරල කරුණු තුන. හරි? ප්‍රතික්‍රියාව ගැටෙන්න ඕනේ. හරි? ඒ සරල AB කියන ප්‍රතික්‍රියාව වෙන්නේ AB වලින් C හැදෙන්න නම් AB ගැටෙන්න හැප්පෙන්න ඕනේ. මේ අණු හැප්පෙන්න ඕනේ. ඒක තමයි අණු ගැටෙන්න ඕනේ. හැප්පෙන්න ඕනේ. හැප්පෙන්න නැතුව මේ වැඩේ වෙන්නේ ගැටෙන්න ඕනේ. හැප්පුණට වැඩකුත් නෑ ඒගොල්ලෝ නියමිත දිශානතියෙන් ගැටෙන්නත් ඕනේ. හරිද? හැප්පුණට වැඩකුත් නෑ ඒගොල්ලෝ නියමිත දිශානතියෙන්. නිකන් එක එක හැප්පෙලා එක එක හැප්පෙන්න පුළුවන්. නමුත් සමහර බන්ධන හදන්න හරි ඩිරෙක්ෂන් එකකින් වැදුන්නේ නැත්නම් ඒගොල්ලෝ හරියට බන්ධන හදන්නේ. අන්තිම එක මේගොල්ලන්ගේ ශක්තිය සක්‍රීය ශක්තියට වැඩි වෙන්න ඕනේ. මේ සක්‍රීය ශක්තිය කියන්නේ ඒකත් අදාළ ප්‍රතික්‍රියාව මත අඳා පවතින අගයක්. ඒකයි එක ප්‍රතික්‍රියාව වලට නියතයක් ඒක. තේරෙනවද? සක්‍රීය ශක්තිය කියන්නේ එක ප්‍රතික්‍රියාව වලට තියෙන නියතයක්. ඒක ප්‍රතික්‍රියාවට වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ දැන් මම කියන්නේ මේ අණු ගැටිලා අණු හැප්පිලා ඒගොල්ලන්ගේ තියෙන සමහර බන්ධන කඩන්න ඕන. හරි? ඒ කඩන්න ශක්තිය ඕන. ඒ ශක්තිය හැදිලා කැඩෙන ශක්තිය ඕන. ඒ වගේ තමයි ආයු අණු බන්ධන අලුතෙන් බන්ධන හදා ගන්න ඕන. හරිද? එතකොට මේ වැඩේට අණු වලට කිසියම් අවම ශක්තියක් තියෙන්න ඕනේ. ඒ අවම ශක්තියට තමයි සක්‍රීය ශක්තිය කියලා කියන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අණු කොච්චර හයියෙන් ගැටුණත් කොච්චර හරි වේගෙන් ගැටුණත් වැඩක් නැහැ. අර අණු වල ශක්තිය අර සක්‍රීය ශක්තිය ඉක්මවලා නැත්තම් ඒගොල්ලන්ට ප්‍රතික්‍රියාවක් ඒ කියන්නේ ප්‍රතික්‍රියක ගැටිලා ඵල හදන්න බෑ. අපි මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය ගැන කතා කරන්නේ. අපි ශක්තියත් එක්ක අනුභාගය අඳිනවනේ. ශක්තියත් එක්ක අනුභාගය අඳින. අපි දන්නවා වේග ව්‍යාප්තිය මෙන්න මෙහෙම එකක් කියන්නේ. හරිද? ඒතර මේකෙදි මේ ශක්තිය බිඳුවයි තියෙන අණු බිඳුවයි. නමුත් එක එක ශක්තිය තියෙන අණු තියෙනවා. සමහර අණු වල මේ වගේ ශක්තියක් තියෙනවා. මේ අගයක් එනවා. සමහර අණු වලට මේ වගේ ශක්තියක් තියෙනවා. සමහර අණු වලට මේ වගේ ශක්තියක් තියෙනවා. සමහර අණු වලට මධ්‍යන ශක්තියක් තියෙනවා. ඒතර මේ සක්‍රීය ශක්තිය හිතන්න මෙතන කියලා. මෙතනම සක්‍රීය ශක්තිය ගත්තොත් ඇත්තම ගත්තොත් මෙන්න මේ අනුභාගයට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට ගැටුණොත් හරි දිශානතියට ගැටුණොත් ඒගොල්ලන්ගේ ශක්තිය වැඩි අර සක්‍රීය ශක්තියට වඩා. ඒකට ඒ කට්ටියට විතරයි ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා සක්‍රීය ශක්තිය කියන්නේ මතක තියාගන්න ඒක ප්‍රතික්‍රියාව මත නදාමවතින නියතයක්. ඒ කියන්නේ නියතයක් කියලා කියන්නේ ඒක අපි ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරා කියලා සක්‍රීය ශක්තිය වෙනස් කරන්න බෑ. විශේෂයෙන්ම උෂ්ණත්වය වෙනස් කරා කියලා අපිට උෂ්ණත්වය වෙනස් කරොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වෙනස් කරොත් මොකද සක්‍රීය ශක්තිය වෙනස් කරන්න බෑ. උෂ්ණත්වය වෙනස් කරොත් මොකද කරන්නේ? උෂ්ණත්වය වැඩි කරොත් අණු වල සමස්ත ශක්තිය වැඩි වෙනවා. ඒතර අර සක්‍රීය ශක්තිය ඉක්මන අනුභාගය වැඩි වෙනවා. මේ භාගයට ඔය වගේ පොයින්ට්ස් දාන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් කරොත් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ සාන්ද්‍රණය වැඩි කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න ළමයි ඝට්ටණය වැඩි වෙන නිසා. ගැටුම් වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝගේ චාලක ශක්තිය කියන්නේ සක්‍රීය ශක්තිය ඉක්මන අනුභාගය වැඩි වෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ගේ සඵල සංඝට්ට වචනයක් කියන සඵල සංඝට්ට. මේ කරුණු තුනම තෘප්ත කරනවා නම් අපි ඒගොල්ලන්ට කියන සඵල සංඝට්ටන කරනවා. සඵල ගැටුම්. හරි? ඒක උෂ්ණත්වය වැඩි කරන එකේ තීරණ තමයි අන්න ඒක. ඒතර මේගොල්ලන්ගේ අනුභාගය වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි උෂ්ණත්වය වැඩි කරන්නේ. හරිද? ඒතර අර අනිවාර්යෙන් සක්‍රීය ශක්තිය ඉක්මවපු අණු වලට විතරයි ඵල හදන්න පුළුවන්. අපෙන් දීලා තියෙන ඕකනේ. අපෙන් ගන්න ඔය ශක්තිය කණ්ඩායම ඔය ප්‍රශ්න ගොඩක් වැදගත් 2021 අහලා තියෙනවා. ඉතින් ආය අවුරුදු ගානකින් 26 අහන්න පුළුවන්. හරිද? ඉතින් අපෙන් අහලා තියෙන්නේ අපිට සක්‍රීය ශක්තිය දීලා තියෙනවා, එන්තල්පි වෙනස දීලා තියෙනවා. දැන් මේ වගේ සටහනක් අඳිනකොට මේකෙදි මේ අක්ෂර දෙකක් අඳිනවා. ඒක තමයි ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. නැත්නම් ප්‍රතික්‍රියා මාර්ගය කියලා අපි කියනවා. ප්‍රතික්‍රියා ඛණ්ඩාංග ප්‍රතික්‍රියා මාර්ගය. මේ පැත්තට අපි ශක්තිය ගන්න. මවුලයට කිලෝජූල් ශක්තිය ගන්න මේ ප්‍රතික්‍රියා ඛණ්ඩාංගය කියන ප්‍රතික්‍රියා මාර්ගය. දැන් ප්‍රතික්‍රියා බලන්න. සක්‍රීය එන්තල්පි වෙනස 50. ඒ කියන්නේ මෙයාගේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. තාප අවශෝෂකයි කියන්නේ ඔය අදහස් වැදගත් ඔය MCQ වලට තාල දිනකොට. හරි?
තාප අවශෝෂකය කියන්නේ පළවල ශක්තිය පළවල එන්තැල්පිය ප්‍රතික්‍රියා වල එන්තැල්පියට වඩා වැඩි. එතකොට දැන් අපි මේ සටහනේ අඳින ප්‍රතික්‍රියක සහ පළවලනේ. පළවල ශක්තිය මෙතන නම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියක ශක්තිය මෙතන වෙන්න ඕනේ. ඇයි? තාප අවශෝෂකය කියන්නේ පළවල ශක්තිය වැඩි. එතකොට ළමයි මෙන්න මේකෙදි මෙන්න මේක. දැන් මේකද අණු ගැටෙනකොට දැන් මෙතනදී P නේ එකම ප්‍රතික්‍රියකේ. P අණු ගැටිලා හදනවා යම් අතරමැදි සංයෝගයක්. ඒ කියන්නේ සංයෝගයකට වඩා ඒකට කියන්නේ සංකීර්ණ. ඒක අතරමැදි අවස්ථාවක්. අපි ඒකට කියන සක්‍රීය සංකීර්ණය කියලා. ඒකේ ශක්තිය ගොඩාක් වැඩි. හරිද? කියන්නේ අණු ගැටිලා ශක්තිය වැඩි වෙලා හදනවා සක්‍රීය සංකීර්ණය කියලා කොටසක්. ඒකට අපි කියනවා සක්‍රීය සංකීර්ණය. ඒතර හැම ප්‍රතික්‍රියාවකම සක්‍රීය සංකීර්ණය හරහා යනවා. ඒතර ඒක නිකන් අර අතරමැදි අවස්ථාවක්. ඒක අපිට නිකන් අපිට මාධ්‍ය පේන්නේ නැහැ. ඒක බන්ධන එකතු වෙලා අන්තිම බන්ධන කැඩිලා හදන අමුතු ව්‍යුහය. ඊට පස්සේ ඔය ව්‍යුහයේ ශක්තිය මත රයිට්. ඒ කියන්නේ දැන් ඔය ව්‍යුහයේ ශක්තිය මත ඔය ටික කැඩිලා ආයි පළ බවට පත් වෙනවා. ඒ ඔය ටිකෙන් ප්‍රතිඵල අපිට හම්බ. හරිද? ඕකෙන් අපිට ප්‍රතිඵල හම්බ. හරිද? ඔන්න ඕක දැන් මෙතන වෙන්නේ. ඒතර සක්‍රීයන එතකොට අපේ ඇත්තම ළමයි සක්‍රීයන ශක්තිය කියන්නේ මෙන්න මේ අපේ ප්‍රතික්‍රියක. මේක තමයි ප්‍රතික්‍රියක. මේක ඵල. ප්‍රතික්‍රියක සහ මේ අපේ මේ සක්‍රීයන සංකීර්ණේ ශක්තිය අතර වෙනස තමයි අපි සාමාන්‍ය සක්‍රීය ශක්තිය කියලා කියන්නේ. මොකද මේ ප්‍රතික්‍රියක වලට ඕනේ මේ සක්‍රීය සංකීර්ණයට යන්න. මේක යන්නේ නැතුව මතක තියාගන්න ඵල හදා ගන්න බෑ. එතන මම කියන්නේ මේක අතරමැදි අවස්ථාවක්නේ. හරි? මෙන්න අර ප්ලේස් එක ටර්නින් පොයින්ට් එක. එතනට ගියේ නැත්නම් අර ඉස්සරහට යන්න බෑ කොච්චර වේගවත් වුණත්. මෙතනට එන්න තමයි මේගොල්ලෝ දඟලන්නේ. මොකද මෙතනට එන්න අවශ්‍ය ශක්තිය තමයි අපි කියන්නේ සක්‍රීය ශක්තිය කියලා. මේක දීලා තියෙනවා අපිට මවුලට කිලෝජූල් 50. හරි? ඒතර මේ වෙනස මොකක්ද? මේ වෙනස තමයි අපි අපේ සක්‍රීය ශක්තිය 90යි නේ. සක්‍රීය එන්තැල්පි වෙනස සක්‍රීය ශක්තිය 90. මේක 90. සක්‍රීය ශක්තිය 90. එන්තැල්පි වෙනස හරි ඵල සහ පෙළ වෙනස 50යි. ඒක මවුලට ප්‍රජූල් 50. හරි. අපෙන් අහන්නේ PQ QR සහනේ. ඒතර මේක මෙතන P ලකුණු කරන්න තියෙන QR මෙතන. Q සහ R කියන්නේ මෙතන. ඒක ඵල තියෙන මෙතන ප්‍රතික්‍රියක තියෙන. ඔන්න ඕක තමයි පොයින්ට් එක. එතකොට ඉදිරි ප්‍රතික්‍රියා දැන් මේකේ අනිත් එක සක්‍රීය ශක්තිය වර්ග දෙකක් තියෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව සහ පසු ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය. දැන් මේ ප්‍රතික්‍රියාවේ ගත්තොත් මෙතන මේක ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් නේ. හරි. ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක පළවෙනි එක වෙන්නේ දැන් මේකෙදි P වලින් QR හදනවා. P ශක්තිය P අණු වල ඒ ශක්තිය වලින් එයා හදා. එයා සක්‍රීය යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ QR ටික මේ වෙලා ආයි මොනවාද P හදාගන්න. හරිද? අපෙන් අහන්නේ පළවෙනි එක. ආපසු අපෙන් අහන්නේ අපේ ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා සක්‍රීය ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා PQ සක්‍රීය ශක්තිය දීලා තියෙනවා. ඉතින් පිටිපස්සේ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ QR වලින් P දැන් ඒකේ අනිත් පැත්තනේ ඔක අහන්නේ QR එකතු වෙලා P හදා. ඒතර QR වලින් P හදන්න ළමයි මොකද වෙන්න ඕනේ? මේ දුරේ යන්න ඕනේ. මේ ශක්තිය තියෙන්න ඕනේ. ඒකනේ කියන්නේ. P වලින් QR යන නම් මේ සක්‍රීය ශක්තිය යන්න ඕනේ මෙතනට. QR වලින් ආයි Pට එන්න නම් QR එකතු වෙලා ආයි සක්‍රීය ශක්තිය සක්‍රීය සංකීර්ණය හදලා මේ ඇක්ටිවේටඩ් කොම්ප්ලෙක්ස් එක හදලා තමයි Pට එන්න ඕනේ. ඒතකොට මෙයාගේ ආපසු ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය කියන්නේ මෙන්න මේ ටික. ඒතර මේ සමස්ත කොටස 90යි මෙතන 50යි නම් මෙතන අගය 40යි මෝල් කිලෝජූල්. ඒතර ආපසු ප්‍රතික්‍රියා සක්‍රීය ශක්තිය 4 මේක ගොඩාක් වැදගත්. මොකද මේක මම තේරෙන MCQ වලට අහලා පොයින්ට් එක. මේක අහලා තියෙන MCQ වල. මේ සක්‍රීය ශක්තිය කියන්නේ මොකක්ද? එන්තැල්පිය කියන්නේ මොකක්ද? දැන් තාප අවශෝෂක දැන් මේක තාප අවශෝෂකනේ. තාප දායක වලට අනිත් පැත්ත. එතකොට ප්‍රතික්‍රියා කොටට කියලා පළ පල්ලෙහාට. හරිද? එතන ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය මත උෂ්ණත්වය බලපෑම. දැන් මේකෙදි සමතුලිතතා නියතයත් මේක මේ සමතුලිතතාවේ කොටසක් මේක අපේ මේ ශාලක රසායන කරන්නේ. සමතුලිතතා නියතය මත උෂ්ණත්වය බලපාන. දැන් මේක මම නිකන් KC යගේ ගන්න නම්කෝ. නිකන් අදහසක් අපේ රසායනික සමතුලිතතාව වෙන වීඩියෝ එකක් එක බලන්න. දැන් උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. දැන් මේක තාප අවශෝෂක කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක. තාප අවශෝෂකය කියන්නේ මොකක්ද? පද්ධති උෂ්ණත්වය අඩු වෙනවා. පද්ධති උෂ්ණත්වය වැඩි කරොත් එයා බලන්නේ මොකද්ද? අපි ලේ චැටලිය මූලධර්ම ඉගෙන ගන්නවා ළමයි. ලේ චැටලිය මේ මොනවාද? ලේ චැටලිය මූලධර්මය ගත්තොත් ලේ චැටලිය මූලධර්මයෙන් අපි කියන්නේ පද්ධතියේ වෙනසක් කරොත් ඒක නැති වෙන විදිහට තමයි පද්ධතිය හැසිරෙන්නේ. උෂ්ණත්වය වැඩි කරොත් අපි බලන්නේ උෂ්ණත්වය අඩු කරගන්න. උෂ්ණත්වය අඩු කරගන්න නම් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරගන්න නම්
ඒක උෂ්ණත්වය අඩු වෙන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව මේ හොඳට සිද්ධ වෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව උෂ්ණත්වය අඩු වෙනවා. පද්ධතිය සීතල වෙනවා. ඒ නිසා ඉදිරි ප්‍රතික්‍රියාව ඉදිරියෙන් නැඹුරු වෙනවා. හරිද? ඉදිරි ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා කියන්නේ Kc යගේ වැඩි වෙනවා. මොකද Kc අපි සමතුලිතතා නියතය ගන්නේ QR සාන්ද්‍රණ බෙදීම P සාන්ද්‍රණ. ඒතර ඉදිරියට යනවා කියන QR වැඩි වෙනවා P අඩු වෙනවා. එතකොට සමස්තයක් වශයෙන් සමතුලිතතා නියතය වැඩි වෙනවා. ඒතර මතක තියාගන්න උෂ්ණත්වයේ වැඩිවීම මේ පෙන්හන්නේ සම්ප්‍රතිස්ථානය දේ මතනේ. එතකොට මේකදී වා කියනවා තාප අවශෝෂකයි මේක සම්ප්‍රතිස්ථානිතය වැඩි වෙනවා කියලා. ඔන්න ඔකයි පොයින්ට් එක. ඊට පස්සේ අනිත් එක තමයි ඉදිරි ප්‍රතික්‍රියා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව මත සම්ප්‍රතිස්ථානිතය මත උත්ප්‍රේරක බලපෑම් පැහැදිලි කරනවා. දැන් උත්ප්‍රේරකයක් දාන එකේ වාසිය තමයි මොකද්ද? උත්ප්‍රේරක කියන අපි දන්නවා පොඩි කන්දල දන්නවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කරනවා. ඒතර මේ වගේ මේ සමතුලිත ප්‍රතික්‍රියාවක මතක තියාගන්න උත්ප්‍රේරකයක් දැම්මම අනිත් එක තමයි මට කියන්නේ උෂ්ණත්ව කතාවේදී. ඒ උෂ්ණත්ව කතාවේදී උෂ්ණත්වය වැඩි කරාම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. හරිද? මොනවාද මේ ඒ කියන්නේ දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් මේක ප්‍රත්‍යවර්තනක් ඉදිරි ප්‍රතික්‍රියා වේගයේ විතරද වැඩි වෙන්නේ පසු ප්‍රතික්‍රියා වේගය වැඩි වෙන්නේ නැද්ද? නෑ මතක තියාගන්න උෂ්ණත්වය වැඩි කරොත් ඉදිරි ප්‍රතික්‍රියා පසු ප්‍රතික්‍රියා වේගය දෙකම වැඩි වෙනවා. හරිද? මොකද මේක ශීඝ්‍රතාවත් එක්ක කරන කාරණයක්. ඉදිරි ප්‍රතික්‍රියා වේගය පසු මේ අපි කතා කරන ප්‍රතික්‍රියා වේගය මත. වේගය මොනවාද මේ උෂ්ණත්වය වැඩි කරනවා කියන ප්‍රතික්‍රියා වේගය උමත් වැඩි වෙනවා. ඉදිරි එකත් වැඩි වෙනවා පසු එකත් වැඩි. හැබැයි පද්ධතිය බලන්නේ උෂ්ණත්වය අඩු කරගන්නේ වැඩි කරපු නිසා. ඒ නිසා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය වැඩි වෙනවා අරකට වඩා. මේක මතක තියාගන්න. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයට වඩා වැඩි ප්‍රමාණයකින් මොනවාද මේ ඉදිරි ප්‍රතික්‍රියා වේගයේ ශීඝ්‍රතා නියතය දැන් මොකද වෙන්නේ? මේකද ශීඝ්‍රතා නියතය වැඩි වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතා නියතය වැඩි වෙනවා. පසු එකත් වැඩි වෙනවා. හැබැයි වැඩිපුර වැඩි වෙන්නේ කවුද? පසු ඉදිරි ප්‍රතික්‍රියා වේගය. ඒ නිසා ඉදිරි ප්‍රතික්‍රියා වේගයේ තමයි අපි වැඩි කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියා නියතය පසු ප්‍රතික්‍රියා වේග නියතයට වඩා වැඩිපුර වැඩි වෙනවා කියලා කියන්නේ. ඒතර අන්තිම ප්‍රශ්නේ උත්ප්‍රේරකේ මතක තියාගන්න. උත්ප්‍රේරකෙත් ඒ වගේ එකක් තමයි වෙන්නේ. උත්ප්‍රේරකයක් දැම්ම කියන්නේ අනිවාර්යෙන්ම ඉදිරි ප්‍රතික්‍රියා වේගය වැඩි වෙනවා. පසු ප්‍රතික්‍රියා වේගය වැඩි වෙනවා. දෙකම එකම ප්‍රමාණයකින් වැඩි වෙනවා. දැන් උෂ්ණත්වය තිබුණේ මොකද? එකම ප්‍රමාණයකින් වැඩි වුණේ නැහැ. මොකද අරක තාප අවශෝෂක වෙන්නේ නෙවෙයි. තාප අවශෝෂක පැත්තට වැඩිපුර ගියා. උත්ප්‍රේරකයක එහෙම එකක් නැහැ නේ. උත්ප්‍රේරකයක් ගත්තොත් ඒගොල්ලෝ යාන්ත්‍රණ කතාවක් යන්නේ. උත්ප්‍රේරකයක් දැම්මම මොකද වෙන්නේ? මොනවාද ඉදිරි ප්‍රතික්‍රියාව සහ පසු ප්‍රතික්‍රියා වේගයේ එකම ප්‍රමාණයකින් වැඩිවීමක් වෙනවා. අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒකට මොකද ඒක අදාළ නැහැ. ඒතර අපෙන් අහන ඊළඟ එක මේ සමතුලිතතා නියතය මතනේ. සමතුලිතතා නියතය මත මොකද වෙන්නේ? බලපෑමක් වෙන්නේ නැහැ. සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ මොකක්ද? උෂ්ණත්වය මත. උෂ්ණත්වය වෙනස් කරාගෙන අනිවාර්යෙන් සමතුලිතතා නියතය වෙනස් වෙනවා. එක්ක වැඩි වෙනවා එක්ක අඩු වෙනවා. මොකද උත්ප්‍රේරකයක් දැම්මා කියලා මේ සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද්ද? ඒගොල්ලෝ වෙන විකල්ප යාන්ත්‍රණ මාර්ගයක් පාවිච්චි කරලා ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. ඒ නිසා මතක තියාගන්න. කොහොමද උත්ප්‍රේරකයක සහ උෂ්ණත්වයේ බලපෑම වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගන්න. රයිට්. එතකොට මට විස්තර කරන්න ඔය ටික සාධක රසායනය ගැන. මොකද මේ ප්‍රශ්න දෙකේ ගත්තොත් ඇත්තම ගත්තොත් ඔක්කොම කරුණු ටික අපි ඉගෙන ගන්න අවශ්‍ය කරුණු ටික ඔක්කොම තියෙනවා. අපි ප්‍රතික්‍රියා වේග කොහෙන විදිය, ඊට පස්සේ වේග නියමය, අර්ධ ජීව කාලය, බහුපේර ප්‍රතික්‍රියා, මූලික ප්‍රතික්‍රියා, ඒ වගේම මේ ඛණ්ඩාංග සටහන් ප්‍රතික්‍රියා, ඛණ්ඩාංග සටහන් මේ හැම එකම මම විස්තර කරා. මේ වගේ කොටස් තමයි ඉස්සරහට පාර විභාගයට ගන්න පුළුවන් වෙන්නේ. නිසා මේ ප්‍රශ්න දෙතුන් පාර කරන්න. වාට එතකොට මේක විභාගයට යන්න කලින් හොඳට පුළුවන් වෙනවා.